Ay, second. ආයිබෝවන් හිතවතුනේ සුබෝදෑසනක්. ඉතින් ඩොල උපයමු එතර දිනමු තේමාව යටතේ අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ අදත් එක් වැඩසටහනක් ඔබ වෙත සමීප කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ එතර ජයගත් ව්‍යවසායකත්ව ලොව සම්මානනීය ව්‍යවසායකයෙක් එක්ක අපි අද දවසේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ගුණාත්මක නිෂ්පාදන අලවියෙන් දෙස් විදෙස් වෙළඳපොළ ජයගත් අපේ ව්‍යවසායකයන් අපි ඔබ හමුවට ගෙන එනවා. ගෙන එමේ අරමුණ තමයි ඔබත් ව්‍යවසායකත්වයට පිවිසෙන කෙනෙක් වෙන්න පුළුවන්, විදෙස් වෙළඳපොළට පිවිසෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ බීජාංකුරයක් විදිහට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඔබේ බීජාංකුරය වෘක්ෂයක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ ගමන් මඟ කොයි විදිහටද සකසා ගත යුත්තේ කියන කාරණා පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නටයි මේ සූදානම. ඔබ සූම් තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක මේ ආකාරයෙන් සජීවීව සම්බන්ධ වෙනවා. ඒකම Department of Export Agriculture කියන අපේ Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන මේ මොහොතේදීම සජීවීව විකාශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි අද දවසේ වැඩසටහන පටිගත කරන ලද වැඩසටහනක් විදිහට ඔබට ඉදිරියේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ Department of Export Agriculture YouTube නාලිකාවේ සහ Facebook පිටුවේ නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වැඩසටහන අධ්‍යක්ෂණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා ඒ වගේම සංවිධානය කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ මාධ්‍ය සංවේදන අංශය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. හොඳයි හිතවතුනි, එහෙමනම් අපි වැඩසටහනට පිවිසෙනටයි සූදානම් වෙන්නේ. කාල වේලාව නොයවාම වැඩසටහනේ හරය වෙත පිවිසෙනට මම හඳුන්වා දෙන්නම්. අද දවසේ අපිත් එක්ක කවුද මේ ව්‍යවසායකයා? ඒ තමයි ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහතා තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. විජේසිංහ මහතාන්නේ ආයුබෝවන්, ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා අපි. ආයුබෝවන්, සුබෝදෑසනක්. සුබෝදෑසනක්. විජේසිංහ මහත්මයා ඉතින් අද අපිත් එක්ක Zoom තාක්ෂණය ඔස්සේ යම් පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වැඩසටහන පටිගත කරන ලද වැඩසටහනක් විදිහට අපි ඉදිරියේදී අපේ Department of Export Agriculture කියන අපේ Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ ස්ථානගත කරලා තියෙනවා. ඒකම ඉතින් අපි කියන්නට කැමතියි අපිත් එක්ක මේ වෙන විට අපේ Facebook පාඨකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ලංකාවේ එකම රාජ්‍ය ආයතනයක් තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන මේ තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක්, වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක්, ෆලෝවර්ස්ලා සංඛ්‍යාවක් ඉන්න Facebook පිටුව තමයි Department of Export Agriculture කියලා කියන්නේ. අපි නිහතමානී ආඩම්බරයෙන් ඒ සිහිපත් කරනවා. අපේ පාර්ශ්වකරුවන්ගේ 10% ප්‍රමාණයක් අපිත් එක්ක මේ Facebook නාලිකාව ඔස්සේ නැත්නම් Facebook පිටුව ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බව සිහිපත් කරන්නේ සතුටින්. හොඳයි, අපි මාතෘකාවට පිවිසෙමු. ඔබ ව්‍යවසායකයෙක්. මම ඔබව හඳුන්වා දුන්නේ ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා විදියට. ඇත්තෙන්ම සුජීව විජේසිංහ කියන්නේ කවුද? ඇත්තටම මම කැමති ව්‍යවසායකයෙක් කියලා හඳුන්වනවා නම් ඒ වගේම නව නිපැයුම් කරුවෙක් විදිහටත් හඳුන්වනවා නම් මම කැමති. ඊට අමතරව මම ගොඩක්ම කැමති, මොකද සමාජයේ යම්කිසි වෙනසක් වෙන්න ඕන කියන පතන කෙනෙක්, ඒ සඳහා වැඩපිළිවෙලක් කරගෙන යන කෙනෙක්. අපි ගොඩක් වෙලාවට ලයන්ස් ක්ලබ් එකත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනවා. ඉතින් සමාජය තවදුරටත් ඩෙවලොප් කරන්න ඕන කියලා ඒකට උත්සාහ කරන කෙනෙක් විදිහටත් හඳුන්වනවා නම් මම කැමතියි. හොඳයි. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ පාරිභෝගිකයාගේ හෙට දිනේ අවශ්‍යතාවය අද දිනේ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය වූ නිෂ්පාදනය හෝ සේවාව අද දිනේ සකස් කරන්නේ. එවිට තරගයකින් තොරවම ඔබේ නිෂ්පාදනය අපිට පාරිභෝගිකයා අතට ගෙන යන්නට පුළුවන්. ඔබගේ ව්‍යාපාරය, දැන් ඔබ කවුද කියලා අපි දන්නවා. ඔබගේ ව්‍යාපාරය කොයි ආකාරයෙන් පැතිරුණු කොයි වගේ සේවාවන් හෝ නිෂ්පාදන ලබා දෙන ව්‍යාපාරයක්ද? ඇහෙනවද මාව? හරි, අපිට සුජීව මහත්මයා ඔබතුමා ඇහෙනවා. ඔව්. ඇත්තටම ව්‍යාපාරය සම්පූර්ණයෙන් ගත්තොත් අපිට ව්‍යාපාර තුනක් තියෙනවා. එකක් තාම ඉනිෂියල් ස්ටේජ් එකේ තියෙන්නේ. මුල්ම ව්‍යාපාරය තමයි LED lights manufacturing කියන එක. ලංකාව තුළ
LED විදුලි බල්බ නිෂ්පාදනය කරන ලංකාවේ එකම ආයතනය. ඊට අමතරව අපි 2021 පමණ තමයි පටන් ගත්තේ මේ ෆුඩ් ප්‍රොසෙසින් කියන එක. මේකෙදි ෆුඩ් ප්‍රොසෙසින් ගොඩක් වර්ග අපි කරමින් යනවා. ඊට අමතරව අපි දැන්ට පටන් අරගෙන තියෙනවා එකෝ ටුවරිස්ට් ප්‍රොජෙක්ට් එකක් කිතුල්ගල. ඒකත් රජයේ ආයතන 14කින් අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඇප්‍රූවල්ස් ගන්න. ඒක අවසාන අධීරය තමයි දැන්ට තියෙන්නේ. එතකොට මේ LED බල්බ නිෂ්පාදනය කියන එක යන්නේ මොන වගේ බ්‍රෑන්ඩ් එකකින්ද මේ ට්‍රයිටෙක් කියන බ්‍රෑන්ඩ් එකකින්. එතකොට ඊට පස්සේ මේ ෆුඩ් ප්‍රොසෙසින් එක යන්නේ කොහොමද? ස්ප්ලෙන්ඩිඩ් සීසන් කියන නමින්. ස්ප්ලෙන්ඩිඩ් සීසන්. හොඳයි. ඊට පස්සේ දැන් අලුතෙන් යනවා ඉකෝ ටූරිසම් පැත්තටත් ඔබතුමා යොමු වෙලා ඉන්නවා. ඉතින් අපේ සංචාරක ක්ෂේත්‍රයට හොඳ කාලයක් උදා වෙන බව පේන්නේ. අපිට ඔබතුමාගේ අත්දැකීමත් එක්ක කියන්නට පුළුවන්ද දැන් මේ ලංකාව නව දිශානතියකට යොමු වෙමින් පවතින කාලයක් කියලා අපි විශ්වාස කරනවා. අපිට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වෙනවා මේ ඩොලර් ලංකාව තුල ඉතුරු කරගන්න සහ ඩොලර් ලංකාවට ගෙන එන්න. මේක කාරණා දෙකක්. ලංකාවෙන් යන ඩොලර් ප්‍රමාණය රැක ගන්නට අපිට අවශ්‍ය වෙනවා නැත්නම් ඉතුරු කර ගන්නට අවශ්‍ය වෙනවා. විදේශියෙන් අපිට ඩොලර් ලංකාවට ගෙන එන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසාමයි ඩොලර් උපයමු ඊතර දිනම තේමාව යටතේ අපි බ්‍රහස්පතින්දා දවසේ මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ. මේ යන වැඩපිළිවෙල ඔබතුමා දකින්න කොයි ආකාරයෙන්ද ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලංකාවට කොයි වගේ බලපෑමක් ඇති කරයිද? ඇත්තටම ඒක තමයි විය යුත්තේ මම හිතන්නේ. මොකද අපිටත් ගැටලු තිබුණා පහුගිය කාලේ අර ඩොලර් ක්‍රයිසිස් එකත් එක්ක අපිට ඩොලර්ස් නැති කියන්නේ අපිට බඩු අපේ රෝ මැටීරියල්ස් LED ලයිට්ස් වලට අවශ්‍ය රෝ මැටීරියල්ස් ගෙන්න ගන්න බැරුව ගැටලු තිබුණා. ඒ දවස්වල තමයි අපි හිතුවේ මේ ඩොලර් උපයන්න ඕන කියන එක. ඒකට තමයි අපි මේ ප්‍රොජෙක්ට් දෙකම අපි පටන් ගත්තේ. ඉතින් මම හිතනවා ඒක අනිවාර්යෙන් විය යුත්තක් කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒක ඉතා හොඳින් ඉදිරි කාලයේදී සිදු වෙයි කියලා. සංචාරක ක්ෂේත්‍රයේ වෙනස් වීම කොයි වගේද දකින්නේ? සංචාරක ඇත්තටම දැන් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා අපි දකින විදිහට. ඒක තමයි දැන් ලංකාවේ තියෙන මූල්‍ය ගැටලු වලට ඉක්මන් විසඳුමක් තියෙන්නේ සංචාරක ව්‍යාපාරයේ. ඉතින් ඒකින්ද අපි ඒකට මම හිතන්නේ රජයත් ඒකට ලොකු බරක් දෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන විදිහට අපිට ඉක්මනටම ගොඩ යන්න පුළුවන් මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම. හොඳයි. අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂි පාර්ශ්වකරුවන් වෙනුවෙන් තමයි අද මේ වැඩසටහන ඔබත් එක්ක සම්මුඛ සාකච්ඡාවකට යන්නේ. අපි ඔබේ අර දෙවෙනි ව්‍යාපාරය ගැන වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆුඩ් ප්‍රොසෙසින් එහෙම නැත්නම් අපනයන කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ භෝග ඔබ කුළුබඩු කොයි ආකාරයෙන්ද සකස් කරන්න කියන එක සම්බන්ධයෙන්. අපි ඊට පෙර සාකච්ඡා කරමු මේ අද ඉන්න සුජීව විජේසිංහ නෙමෙයි. මේට අවුරුදු ගණනාවකට කලින් පුංචි සුජීව විජේසිංහ කොයි ආකාරයෙන්ද තමන්ගේ උපම් බිමේ ඉඳන් ඔබගේ ව්‍යාපාර ආරම්භය දක්වා ඔබේ ජීවිතය ගත වුණු ආකාරයත් අපි සිහිපත් කරමු. මේක වැදගත් වෙන්නේ ඔබේ මේ වෙනස් වීම කොයි ආකාරයෙන්ද කියන එක දැනගන්න වැදගත් වෙන්නේ අද ඉන්න අපේ පුංචි අංකුරවලට නැත්නම් අද ව්‍යවසායකත්වයට යොමු වෙන අයට කොතන ඉඳන් ආවත් මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක දැනගන්න. ඇත්තටම මම ඉපදුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොනක ඒ කියන්නේ අඹේපුස්ස කියන ඒරියා එකේ කිරිසියාල කියන ගමේ. ඉතින් ඇත්තටම ඒක ගොඩක් ගැමි පරිසරයක් තිබුණේ. ඉතින් එතෙන්දී මම ඉස්කෝලේ ගියේ පහ පන්තියට යනකල් ගමේ මේ පාසල කීනදෙනිය කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සේ එතනින් පස්සේ පහෙන් පස්සේ මම යනවා කොළඹ රොයල් එකට. ගිහිල්ලා එහි අධ්‍යාපනය ලබනවා A level වෙනකල්. එතකොට A level වෙනකොට A level වලින් පස්සේ මම මොරටුව විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙනවා ප්‍රථමයෙන්. එතෙන්දී මම ඇත්තටම කොළඹ හිටපු හින්දා මට දැන් අර කොළඹ ගැන තිබුණු ආසාවත් ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ මම පුළුවන් තරම් try කරනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මියුචුවල් එකක් දාගෙන එන්න. ඊට පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මේ කියන්නේ 1990 විතර අපිට පොඩි ගැප් එකක් තිබුණා අර ගැටලුත් එක්ක. ඒ දවස්වල තිබුණු මේ කලබලත් එක්ක ඊට පස්සේ 1990 විතර අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඉගෙනුම ලබලා 1994 දී අපි පාස් අවුට් වෙනවා. එතෙන්දී ඊට පස්සේ අපි මම පොඩි දේවල් කරනවා. ඒ කියන්නේ යාළුවොත් අපේ කැම්පස් එකෙන් අවුට් වුණු යාළුවොත් මොකද මගේ පොඩි කාලේ ඉඳන්ම අදහස්
අවශ්‍යතාවයක් තිබුණා මොනවා හරි නිර්මාණ වලට ලැබියාවක් තිබුණා. ඉතින් අපි යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා අපි පටන් ගත්තා රටින් මැෂින් ගෙන්නන මහත්මයෙක්. එතුමාගේ මැෂින්ස් ගෙන්නුවාන් පස්සේ අපි ඒවා රිපෙයාර් කරලා දෙනවා. ඉතින් ඒකෙදි ගොඩාක් අපි එක්ස්පීරියන්ස් ගත්තා. හැබැයි අවුරුද්දක් විතර ඒක කරලා ඒ ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ එක්ස්පීරියන්ස් එකක් ගත්තට මට මොකද මගේ අවශ්‍යතාවය තිබුණේ මොනවා හරි නිෂ්පාදනයක් කරන එක. ඒක තමයි මගේ මූලික අර ඩ්‍රීම් එකක් තිබුණේ. එතෙන්දී මේ මට දැන් ඒ ක්‍රියාකාරකම කරනකොට ඒ ක්‍රියාකාරකමින් අර ජීවත් වෙන්නත් ඕනේ ඒ කාලේ. ඒකින්ද අපි මට හිතුණා වෙන ජොබ් එකකට යා යුතුයි කියලා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මම ජොයින්ට් වෙනවා මේ ට්‍රොපික් ෆ්‍රෝසන් ෆුඩ් කියලා මිගමුවේ තියෙන මාළු අපනයන කරන ආයතනයක. ඒක එක අවුරුද්දක් වැඩ කරනවා. ඊට පස්සේ ඒකදී ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්නවා. ඊට පස්සේ මට ඔෆර් එකක් එනවා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ C Energy Electronics Private Limited කියලා CFL බල්බ් නිෂ්පාදනය කරන ආයතනයක්. ඒකේ මූලිකම මේ කියන්නේ අපි ආයතනයට අවශ්‍ය බඩු ගෙනල්ලා ට්‍රේනින් වෙලා ඒ ටික කරේ අපි 3 දෙනෙක්. එතෙන්දී අපි ආයතනය ගොඩනගනවා. ඒ ආයතනයේ මම අවුරුදු 5ක් පමණ ඉඳලා ඉන්නකොට මට ගොඩක් වෙලාවට රට යන්න අවස්ථා හම්බ වෙනවා. විශේෂයෙන්ම චීනය, හොංකොං, තායිවාන් වගේ සිංගප්පූරු වගේ රටවල් වලට. ඉතින් එතෙන්දී මට කන්ටැක්ට්ස් හැදෙනවා. මොකද මගේ ඔළුවේ තාම ඩ්‍රීම් එක තියෙන්නේ මොනවා හරි නිෂ්පාදනයක් කළ යුතුයි කියන එක. ඊට පස්සේ මම 2000 මට මතක විදිහට 2003 දී ආයතනයෙන් අයින් වෙලා ලයිට්ස් ඉම්පෝර්ට් කරනවා. ලයිට් වර්ග ඉම්පෝර්ට් කරලා මෙහි බෙදා හැරීමේ කටයුත්තක් කරගෙන යනවා. ඒක කරගෙන යනකොට ඒක එච්චර කියන්නේ සර්වයිව් වෙන්න තරම් සක්සස් නෑ. එතෙන්දී ඒ වෙනකොට මම මැරි කරලා හිටියේ. ඉතින් අපිට එතකොට සර්වයිව් වෙන්න තරම් හැකියාවක් නැති හින්දා ආයෙ මට ඔෆර් එකක් හම්බ වෙනවා. මේ මයිලන් ඉලෙක්ට්‍රොනික් කියන ආයතනයත් ඒ CFL බල්බ් නිෂ්පාදනය කරන ආයතනයක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඔෆර් එකක් හම්බ වෙනවා. මට හිතෙනවා එතෙන්ට යා යුතුයි කියලා. නමුත් අර ගියත් මගේ ඔළුවේ තියෙන්නේ මොන හරි නිෂ්පාදනයක් මගේම එකක් ඉන්ඩිපෙන්ඩන්ට් දෙයක් කරන්න ඕන කියන එක. ඊට පස්සේ මම 2008 දී පටන් ගන්නවා ඇන්ටෙනා නිෂ්පාදන ආයතනයක්. ඒ ඇන්ටෙනා නිෂ්පාදන ආයතනය පොඩියට පටන් ගත්තේ. මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි වැඩ කරේ. ඊට පස්සේ ඒක කරගෙන යනවා. එතෙන්දී අපි අලුත් ඇන්ටෙනා එකක් නිෂ්පාදනය කරනවා power flash කියලා. ඒක ටිකක් ගණන්. හැබැයි reliability ගොඩක් තියෙනවා. අවුරුදු 5ක් විතර පැවැත්මක් තියෙනවා. ඉතින් ගොඩක් මේකට ඉල්ලුම හම්බ වෙනවා අපිට. prices වැඩි. ඊට පස්සේ එතනින් පස්සේ මම කල්පනා කරනවා මේක කරගෙන යනකොට දැන් මොකද මම හිටියේ ලයිටින් ෆීල්ඩ් එකේ. මට තේරෙනවා ඉස්සරහදී CFL නෙමෙයි LED lights එන්නේ කියලා. ඒත් අපි 2010 දී විතර පටන් ගන්නවා LED පොඩි lights ඔය තොරම් බල්බ්ස් වගේ දේවල් හදන්න. ඒක හදමින් ඉන්නකොට 2009 විතර පටන් ගන්නවා. 2010 විතර යනකොට ඒකෙන් අපි බිස්නස් කරගෙන යනවා. කරගෙන යනකොට දැන් හැමෝම පටන් ගන්නවා ඔය බල්බ් එක හදන්න. ඒකට පිටින් ගෙනල්ලා නිවෙස් වල පවා මේ LED එක්ලස් කිරීමේ ව්‍යාපෘති පටන් ගන්න කාලයක් තිබුණා. ඔව්. එතකොට මට හිතෙනවා දැන් මේක හැමෝම කරනවානේ. එතකොට මාජින් අඩුයි. මේ ප්‍රශ්නේ හින්දා අපි බලනවා හවුස් ලයිට් එකක් හදන්න, ගෙදරකට පාවිච්චි කරන ලයිට් එකක් හදන්න දැන්ට තියෙන මාකට් එකේ තියෙන LED චූටි LED වලින් අපි සර්කිට් එක මෙහි ඩිසයින් කරලා අපි හදනවා බල්බ් එකක්. ඒක මොකද ඒ වෙනකොට LED බල්බ් නෑ හවුස් බල්බ්ස්. ඒක කරගෙන ටික කාලයක් යනකොට මට 2010 දී 2011 දී කමර්ෂල් බැංක් එකේ මහත්මයෙක් මම එතුමගේ නම මතක් කරාට මම හිතන්නේ කමක් නැහැ කියලා රොයි අධිකාරම් මහත්මයා ඒගොල්ලන්ගේ ටීම් එකත් එක්ක මට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. පුළුවන් නම් අපේ තියෙන සීලින් ලයිට් එකක් ඒ ලයිට් එකට සීලින් ලයිට් එකේ තියෙනවා 10 watt බල්බ්ස් දෙකක්.
ඒක වෙනුවට අපිට LED light එකක් හදලා දෙන්න කියලා. ඉතින් ඒක අපි රිසර්ච් එකක් විදිහට කරනවා. කරාම අපිට අපි කොහොම හරි ලයිට් එකක් හදනවා අර 10 watt බල්බ් දෙකක් කියන්නේ 20 watt බල්බ් එකකින් තියෙන එක අපි 6.5 watt වලින් LED ලයිට් එකක් හදනවා. හැබැයි අරට වඩා එළියයි. මොකද අපි එතෙන්දී අපි ලක්ස් ලෙවල් එක බලනවා දැනට තියෙන ලක්ස් ලෙවල් එක 80යි. අපේ ලයිට් එක දැම්මහම ඒ ප්‍රමාණෙම ඒ ලයිට්ස් ප්‍රමාණෙම දැම්මහම 180 විතර වෙනකල් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් ලොකු සේවිං එකක්. ඒකත් එක්ක මට ඔපචුනිටි එකක් හම්බ වෙනවා කමර්ෂියල් බැංක්ස් මම හිතන්නේ බ්‍රාන්චස් 100ක් 150ක් අතර ප්‍රමාණයකට ලයිට්ස් දාන්න. ඒ කාලේ අපි ඉම්පෝර්ට්ස් කරන්නේ නැහැ දැන්. එතකොට අපි ගොඩක් වෙලාට LED වගේ දේවල් අපි මිලදී ගන්න මේ මාකට් එකෙන්. ඔකේ අපි 20ක් විතර කරගෙන යනකොට ගැටලුවක් වෙනවා. අපි පාවිච්චි කරපු එක LED වර්ගයක් ටික කාලයක් යනකොට එළිය අඩු වෙනවා. එතෙන්දී බ්‍රාන්චස් 3ක වගේ ගැටලු වෙනවා. එතෙන්දී අපි ටක් ගාලා එකට විසඳුමක් හොයනවා. ඒක අතන ලොකු ලොස් එකක් ඒ දවස්වල හැටියට. ඒත් අපි ඒක අරගෙන අපි ආපහු ඊට පස්සේ මම පටන් ගන්නවා LED ඉම්පෝර්ට් කරන්න. එතෙන්දී ඊට පස්සේ ඉම්පෝර්ට් කරලා අර ටික හදලා දීලා ඒක දිගටම කරගෙන යනවා. ඊට පස්සේ 2011 දී අපිට ශිල්ප කියන කම්පිටිෂන් එකේදී අපිට ලංකාවේ ඉලෙක්ට්‍රිකල් අංශයේ ප්‍රථම ස්ථානය හම්බ වෙනවා. ඊට පස්සේ අපි ලයිට්ස් වර්ග 3ක් ඉදිරිපත් කරනවා සහසක් නිමැවුම් ඉන්වෙන්ටර්ස් කමිෂන් එකෙන් කරපු මේ සහසක් නිමැවුම් කම්පිටිෂන් එකට. ඒකෙදි අපේ ලයිට්ස් 3කට ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන හම්බ වෙනවා. ඊට ආයේ 2012 දීත් අපිට ශිල්ප වලින් ප්‍රථම ස්ථානය හම්බ වෙනවා. ඊට පස්සේ අපි ආයේ කම්පීට් කරන්නේ ආයේ 2014 දී ඒක ස්මීඩෙක්ස් කියලා යන්නේ. ඒකෙදි ප්‍රථම ස්ථානය හම්බ වෙනවා. ඊට පස්සේ මට මතක තියෙනවා 2019 දිත් එම මේක හම්බ වෙනවා. මොකද ඒ කාලය තුල කෙරුණේ නැහැ. මොකද IDB එකත් එක්ක අපි සෑහෙන වැඩ කරා. ඊට පස්සේ අපි 2019 දී 2020 වෙනකොට කොවිඩ් සීසන් එක කොවිඩ් ගැටලුව එන්න ගත්තයින් පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා බඩු ඉම්පෝර්ට් කරන එක ගැන. එතකොට ඉම්පෝර්ට් කරන රෝ මැටීරියල්ස් ගෙන්නන්න විදිහක් නැහැ ඩොලර් නැහැ ලංකාවේ. එතෙන්දී පොඩ්ඩක් කල්පනා කරනවා මොකද්ද මේකට අපි යන විසඳුම කියලා. ඉතින් අපි ප්ලෑන් කරනවා ඉස්සල්ලාම මම ගොඩක් ආසයි ෆුඩ් පැත්තට කෑමු යන්න ඒ වගේ අත්හදා බැලීම් කරනවා. ඉතින් ඒකින්ද මට හිතෙනවා මේක හොඳයි කියලා මම අපේ ටීම් එකක් තියෙනවා හොඳ ටීම් එකක් අපේ කම්පැනි එකේ. ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධ වෙලා මේ අපි ෆුඩ් ප්‍රොසෙසින් පටන් ගන්නවා. ඒක R&D විදිහට අපි අවුරුදු එකමාරක් විතර කරනවා. රිසර්ච් කරන විදිහට කරලි ඉවරලා මට මතක විදිහට 2023 දී වගේ අපි කමර්ෂියල් ප්‍රොඩක්ෂන් පටන් ගන්නවා. පටන් අරගෙන 2023 දී කමර්ෂියල් ප්‍රොඩක්ෂන් පටන් ගත්තා. අපි අලුත් ඉනෝවේටිව් අයිටම්ස් තමයි ගොඩක් කරන්නේ. කරලා ඉවරලා ඒක ගැන මම පස්සේ විස්තර ඔබතුමාට ලබා දෙන්න. එතකොට එහෙම යන අතරේදී අපි ආයෙ පටන් ගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙනවා මේකට රෝ මැටීරියල්ස් ගන්න. එතකොට ඒ වගේම තව මගේ ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා. ගොඩක් අර මම ස්වභාව ධර්මයට ආදරෙයි. කියන්නේ අපේ බිල්ඩින් එක අපේ කම්පැනි බිල්ඩින් එක පවා ග්‍රීන් කන්සෙප්ට් එකකට තමයි කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට රූෆ් টොප් එකේ සම්පූර්ණයෙන් වවලා තියෙන්නේ. එතකොට ඒකට වතුර ගන්නේ රේන් වෝටර් හාර්වෙස්ටිං සිස්ටම් එකකින් අරගෙන ඩ්‍රිප් ඉරිගේෂන් වලින් තමයි වතුර බෙදා හරින්නේ. ඊට පස්සේ ෆැක්ටරි එක මේ හදනකොට පොල් ගහක් තියනවා. ඒක කපන්න දුක හින්දා ඒක 4 වෙනි තට්ටුවට යනකල් ඒ පොල් ගහ ගෙනියනවා. පොල් ගහ අතරම 4 වෙනි තට්ටුවේ ඉඳන් පොල් ගෙඩි කඩන්න පුළුවන් තත්ත්වය තියෙන්නේ. ඉතින් ඒ වගේ අර ග්‍රීන් කන්සෙප්ට් එක බිල්ඩින් එක ඩිසයින් කරනවා. අපි AC පාවිච්චි කරන්නේ පැකින් ඒරියා වල විතරයි. වෙන කිසිම රූම් එක මගේ රූම් එකේවත් AC අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔක්කොම නැචරල් කූලින් තියෙන්නේ. ඉතින් ඒ වගේ කන්සෙප්ට් එකකට තමයි අපි බිල්ඩින් එකක් හදන්නේ. ඊට පස්සේ අපි ඒක පටන් ගන්නවා ඉකෝ ටුවරිස්ට් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ ඉකෝ ටුවරිස්ට් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තාම ඒකේ පටන් ගන්නේ හිතුල්ගල පොඩි ඔයක් අයිනේ. එතෙන්දී අපිට
මොකද කිතුල්ගල කියන්නේ ගොඩක් සෙන්සිටිව් ඒරියා එකක්. ඒකෙදී අපිට මේ අවශ්‍ය වෙනවා ඒක ඇප්‍රූවල්ස් ගන්න. මම හිතන්නේ ලංකාවේ ටිකක් අමාරුයි ඇප්‍රූවල්ස් ගන්න ගියාම රාජ්‍ය ආයතන 14කින් ගන්න සිද්ධ වෙනවා. ඒක අවුරුද්දකට එකමාරක් තිස්සේ එනවා. දැන් අන්තිම ස්ටේජ් එකේ ඒක තියෙන්නේ. ඉතින් එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා බී කීපින් ඒ කියන්නේ මීමැසි පාලනය ඊට පස්සේ සත්තු ඇති කිරීම ඊට පස්සේ මේ මොනවාද මේ ඇග්‍රෝ ටුවරිසම් මේ බර්ඩ් වොචින් ෆිෂ් වොචින් ෆිෂ් තෙරපි ඒ වගේ ගොඩාක් රේන්ජ් එකක් කවර් කරන්න. ඒක තමයි සරලවම ගත්තොත් සුජීව විජේසිංහ කියන පුංචි දරුවා ගම්පහ දිස්ත්‍රික්කයේ කෙළවරක ඉපදිලා අද සම්මානනීය ව්‍යවසායකයෙක් අපනයනකරුවෙක් බවට පත් වෙන්න ආපු ගමන් මඟ තමයි ඔබට මේ පැහැදිලි කරේ. ඉතින් ඒක තුළ ඔබට මොකක්ද දැනෙන්නේ? ඇත්තටම දැන් බැලුවහම හිතවතුනි ඔබට පෙනෙනවා ඇති මේ එක තැනකින් පටන් ගත්ත දෙයක් නෙමෙයි. විවිධ හැලහැප්පීම් එක්ක තමන්ගේ ජීවිතය සරි කරගන්නට රස්සාවකට යනවා, රැකියාවකට යනවා, නැවත එකකින් අයින් වෙනවා, තමන්ගේ ව්‍යාපාරයක් කියලා දෙයක් කරගෙන යන්න යනවා. ඒක ප්‍රමාණවත් නැහැ කියලා තන නැවත තව කෙනෙක් යටතේ රැකියාවකට යනවා. හැබැයි අර ගැඹුරු සිහිනය කියපු එක තමාගේම දෙයක් කරන්න ඕනේ, නිදහස් ව්‍යාපාරයක් කරන්න ඕනේ කියපු තැන ඒ සිහිනය නැති කරගන්න නැතුව ඉදිරියට ගිහිල්ලා අද ඒ සිහිනය සැබෑ කරගත්ත තැනට ආපු ගමන් මග තමයි හිතවතුනි ඔබ මේ වෙලාවේ සවන් දුන්නේ. හොඳයි එහෙනම් අපි සුජීව මහත්මයා දැන් මේ ඔබතුමාගේ කතාවෙන් ආපු දෙයක් මේක මේ අපි පසුවට කතා කරන්න ඕන දෙයක්. ඔබතුමා කිව්වා ඔබතුමාට මේ හොඳ ටීම් එකක් ඉන්නවා කියලා. හොඳ ටීම් එකක් ඔබතුමාට ලැබුණාද? ඔබතුමා හදාගත්තද? මොකද්ද මේ රහස? මං හිතන්නේ ව්‍යවසායකයෙක් විදිහට හොඳ කණ්ඩායමක් ඇති වුණොත් තමයි තමාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඔව් ඇත්තටම දැන් මෙහෙමයි අපේ ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තත් අපේ ලේබර් ටර්න්ಓවර් එක අඩුයි. ඒ කියන්නේ ජොබ් එකෙන් හැර යන ප්‍රමාණය අඩුයි. එතෙන්දී අපි පළවෙනිම දේ තමයි අපිත් සමග තියෙන විශ්වාසය ඇති කිරීම. ඉතින් එතෙන්දී අපි සමහර අවස්ථා තියෙනවා එහෙම නොවන අවස්ථා. නමුත් අපි ගාව දැනට ඉතුරු වෙලා ඉන්න ටීම් එක ගත්තාම ඒගොල්ලන්ගේ දැන් ජොබ් එක තමයි සමහර විට LED ලයිටින් වල ටෙක්නීෂියන් හරි නැත්නම් සුපර්වයිසර් හරි. නමුත් අපි වෙන වැඩ කරන්න ගත්තාම දැන් උදාහරණයක් විදිහට මම කිව්වේ රූෆ්ටොප් අපි මේ වවලා තියනවා කියලා රූෆ්ටොප් එකේ ඒකේ ඔක්කොම ඩිසයින් කරේ ඒකේ සමහර වෙලාවට කොන්ක්‍රීට් වල බව සමහර වෙලාවට කළේ ඒගොල්ලෝ තමයි. ඉතින් එතෙන්දී අර හැම දෙයකටම ස්කිල් ඒගොල්ලෝ වයරින් කරන්න කිව්වොත් වයරින් කරන්න ඕන දෙයකට ස්කිල් ටීම් එකක් තමයි ඉන්නේ. බී කීපින් කිව්වොත් ඒවටත් ස්කිල් අය ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම අර කියන්නේ මල්ටිපර්පස් පුද්ගලයෝ සංඛ්‍යාවක් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. මොකද අපි අර හැම වෙලාවෙම අලුත් දේවල් කරන්න උත්සාහ කරන හින්දා ඒගොල්ලන්ටත් ඒක ඉන්ටරෙස්ටිං. අනික අපේ ආයතනය දියුණු වෙනකොට ඒගොල්ලෝ දියුණු වෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඒකත් එක්ක ගත්තාම ඇත්තටම හොඳ ටීම් එකක්, හොඳම ටීම් එකක් මම හිතන්නේ මට දැන් තියෙන හොඳම ටීම් එක අපි ගාව තමයි ඉන්නේ. එක ජාතිය කුරුල්ලෝ එක අත්තේ වහනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒකෙම අනිත් පැත්ත තමයි ගැලපෙන්නේ නැති කුරුල්ලෝ ඒ අත්තෙන් ඉගිලිලා යනවා. ඉතින් ඒ කුරුල්ලන්ව රැකගන්න උත්සාහ කරනවට වඩා ඉගිලිලා යන කුරුල්ලට ඉගිලිලා යන්න දෙන එක හොඳයි. මොකද එක ජාතිය කුරුල්ලෝ ටිකක් එකතු වුනහම එක අරමුණක් කරා ගමන් කරන්නට පුළුවන් වෙනවා. හොඳයි. අපි දැන් ඔබතුමාගේ මේ අපනයන කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් ගැන කතා කරන්න ගියොත් එහෙම මොනවද ඔබතුමාගේ තියෙන මේ නිෂ්පාදන කොයි ආකාරයෙන්ද ඒවා තියෙන්නේ? නිෂ්පාදන ගත්තාම අපි අපිට කතා කරන්න අපේ දැන් ප්‍රොඩක්ට්ස් රේන්ජ් එක ගත්තාම ඇත්තටම ප්‍රොඩක්ට්ස් වර්ග 60 ගාණක් වගේ තියෙනවා. 70කට ලං වෙන ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් අපි කරනවා. විශේෂයෙන්ම ගත්තාම මේ ප්‍රොඩක්ට්ස් වල අපිට තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රොඩක්ට්ස් එකකවත් අපි ආටිෆිෂල් ෆ්ලේවර්ස්, ප්‍රිසර්වේටිව්ස් සහ කලරින් මේ කියන්නේ ආටිෆිෂල් කලරින් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි අපේ මූලිකම මේක. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම try කරන්නේ healthy product එකක් හදන්න. එතෙන්දී අපි range එකක් කරනවා. විශේෂයෙන්ම එකක් tea coffee කරනවා. ඊට අමතරව ස්පයිසස් රේන්ජ් එකක් කරනවා. සම්පූර්ණ ලංකාවේ තියෙන ස්පයිසස් වර්ග හැම එකක්ම කරනවා. ඊට පස්සේ dehydrated fruit and vegetables කරනවා. dehydration. ඊට අමතරව pulp beverages වගේ දේවල් කරනවා.
ඊට පස්සේ herbal products කරනවා tea bags ඊට පස්සේ ඊට අමතරව capsules ඊට පස්සේ ඊට අමතරව අපි විශේෂිත කියන්නේ අගය එකතු කර නිෂ්පාදන තමයි අපි වැඩි බරක් දෙන්නේ ඒ රේන්ජ් එක ගත්තාම විශේෂයෙන්ම innovative products black pepper tamarind sauce එකක් කරනවා ඊට අමතරව fermented scotch bonnet කියන කොච්චි කියලා මම පාවිච්චි කරන කොච්චි සහ ඉදුණු මැංගෝ වලින් කරන සෝස් එකක් කරනවා මේවා කිසිම දෙයක ප්‍රිසර්වේටිව්ස් පාවිච්චි කරන්නේ නැහැ කෙමිකල්ස් කිසි දෙයක් නැහැ ඊට පස්සේ fermented scotch bonnet raw mango අමු අඹත් එක්ක සෝස් එකක් කරනවා fermented scotch bonnet pineapple sauce එකක් කරනවා ඊට අමතරව gluten free healthy roti mix එකක් කරනවා. ඒ කියන්නේ මේ දැන් ලෝකයේ තියෙන ප්‍රවණතාවයක් තමයි පාම් පිටි කන්න නැති අය ඉන්නවා. ඒ කියන්නේ gluten allergic අය. ඉතින් ඒගොල්ලන්ට අපි නිෂ්පාදනයක් කරලා තියෙනවා gluten free healthy roti mix එකක්. මේකේ ඔක්කොම කියන්නේ මේ mix එකේ ගත්තාම අපිට තියෙන්නේ වතුර ටිකක් දාලා විනාඩි 5ක් තියලා රොටිය පුච්චන්න විතරයි. එච්චර ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් රොටි mix එකක්. හැබැයි healthy මොකද මේකට පාවිච්චි කරලා තියෙන්නේ හාල් පිටි සහ පාම් පිටි තමයි main ingredients විදියට තියෙන්නේ මිරිස් ඊට පස්සේ මොනවාද ලූණු පොල් විශේෂයෙන්ම පොල් ඔක්කොම මේවා කරලා තමයි මේක පොල් රොටි mix එකක් ඊට අමතරව අපි කරනවා සිලොන් සිනමන් බිරියානි mix එකක් බිරියානි mix එකක් සම්පූර්ණයෙන් natural සහ මේ අපේ ස්පයිසස් තමයි ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. ඊට අමතරව සිනමන් ටේස්ට් එක පොඩ්ඩක් එන්හාන්ස් කරලා තියෙනවා. මොකද ගොඩක් ෆොරිනර්ස්ලා කැමති සිනමන් වලට ලංකාවේ සිනමන් වලට. එතකොට තව සිලොන් සිනමන් මසාලා ටී කියලා මසාලා ටී එකක් කරනවා. ඊට පස්සේ අපි කරනවා gluten free pancake mixture එකක්. ඒකත් gluten free pancake mixture එකක්. ඊට පස්සේ natural soup mix එකක් කරනවා. ඒකත් natural 100%. ඊට අමතරව අපි කරනවා මේ මොනවාද මේ විශේෂයෙන්ම දැන් ගොඩක් අය කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් කන්න බයයි. මොකද MSG දානවා. ඊට පස්සේ මොනවාද අජිනමොටෝ දානවා. නැත්නම් සුප් කැට මොනවා හරි දානවා. එතෙන්දී අපි ඒකට හදලා තියෙනවා natural mix එකක්. ඒක flavor enhancer එකක්. ඒක තනිකරම පාවිච්චි කරලා තියෙන්නේ එළවලු වර්ග සහ මේ මොනවාද මෂ්රූම් වර්ගයක් පාවිච්චි කරලා තියෙන්නේ සහ ස්පයිසස්. ඉතින් මේක සම්පූර්ණයෙන් නැචරල් කියන්නේ කිසිම මේ හෙල්ත් ඉෆෙක්ට් එකක් නැහැ. කියන්නේ බෑඩ් ඉෆෙක්ට් එකක් එන්නේ. ඉතින් ඒකින්ද මේක නැත්නම් අර කෑවම වතුර තිබ්බහයි ඒ වගේ ගැටලු තියෙනවා. මේකෙදි ඒ වගේ ඒ රසම එනවා. ඒ වුණාට මේ එහෙම මොනවත් කියන්නේ අර පිළිකාකාරකේ වගේ දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේ රේන්ජ් එකක් තමයි අපි කරන්නේ. ඊට අමතරව තව ඉස්සරහදී අපි බලාපොරොත්තු වෙනවා එක්ස්ට්‍රැක්ට් සහ ඔයිල් කරන්න. සිනමන් ඔයිල් ඒ වගේ එක්ස්ට්‍රැක්ට්ස් කරන්න. ඒක තමයි අපේ දැන්ට තියෙන ටාගට් එක. මට නම් මතක තියාගන්න බැරි තරම් දිග ලිස්ට් එකක් කිව්වා මෙන්න මේවා තමයි නිෂ්පාදනය කියලා. එකම කුළුබඩු රේන්ජ් එකක් කිව්වා A to Z තියෙනවා කියලා. ඒ රේන්ජ් එක A to Z නම් කරන්න ගියේ නැහැ. ඒක නම් කරන්නේ නැතුව තමයි මේ අමතර දේවල් ටික කියාගෙන ගියේ. ඉතින් එතනක් තියෙනවා විශාල ප්‍රමාණයක්. මේ බොහෝ නිෂ්පාදන බැලුවාම මේවා මේ මමට තේරුණ විදිහට නම් මේවා නවුම් නිෂ්පාදන, අලුත් නිෂ්පාදන. මේ අලුත් නිෂ්පාදනයක් කරන්න ඔබතුමා පෙළඹෙන්නේ කොහොමද? මේවා පරීක්ෂණ කරගෙන යන්නේ කොහොමද? මේක සාර්ථකයි කියලා අත්දකින්නේ කොහොමද? ඒක ඇත්තටම මම කිව්වේ ඒක තමයි අපේ දැන් අපේ ගත්තාම මමයි වයිෆුයි තමයි මේකේ මේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලා විදියට ඉන්නේ. අපි අනික් ටීම් එකත් එක්ක ගත්තාම අපි හැමෝගෙම අවශ්‍ය ආසාවක් තියෙනවා අලුත් දෙයක් හැම වෙලාවෙම කරන්න. ඒක එතකොට දැන් ගොඩාක් වෙලාවට අපි අලුත් දේවල් හොයනවා. මම කරන දේ තමයි අලුතෙන් මොනවද දැන් අපි එක වර්ගයක් ගත්තා. අපි දැන් සිනමන් ගත්තොත් සිනමන් වලින් කරන්න පුළුවන් මොනවද? දේවල් අලුත් දේවල් අලුතින් කරන දේවල් සහ අපිට හිතලා කරන්න පුළුවන් මොනවද කියන දේවල් අපි හොයනවා. ඉතින් හොයලා ඒක ඩෙවලොප් කරනවා. දැන් අපි අවුරුදු එකමාරක්ම R&D කරා. ඒ කියන්නේ කමර්ෂල් මොනවත් කරන්නේ නැතුව බඩු විකුණන්නේ නැතුව R&D කරලා අපිට අවශ්‍ය රේන්ජ් එක අපි හදාගත්තා.
ඊට අමතරව දැනුත් හැම වෙලාවෙම අලුත් දෙයක් කරනවා කොහොමද මාස දෙක තුනක් යනකොට අලුත් නිෂ්පාදනයක් අපිට වෙළඳපොළට දාන්න පුළුවන්. ඔන්න හිතවතුනේ මේ ව්‍යාපාරික රහස් තමයි අපි එළියට ගන්න. ඇත්තටම මේවා රහස් නෙමෙයි. මොකද මෙවැනි ව්‍යවසායකින් තමයි අපේ මාතෘ භූමියට ශ්‍රී ලංකා මාතාවට අවශ්‍ය වෙන්නේ. ඔවුන්ගේ සේවාව ඔවුන් නිෂ්පාදනය ලංකාව තුළට සහ විදේශ රටවලට අලෙවි කරනවා වගේම ඩොලර් ගෙනෙනවා වගේම මේ දේවල් ඔබ වෙත තිලින කරන්නේ අනාගතයේ දවසක ඔබත් හොඳ ව්‍යවසායකයෙක් බවට පත් කර ගැනීමේ අරමුණින් ඒ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ඉඩහසර ලබා දෙනවා අපේ ඉන්න මෙවැනි ව්‍යවසායකයින්ට ඔවුන්ගේ හැකියාවන් ඔවුන්ගේ ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්නට. ඒකම ඒ කතාබහේදී ආපු දෙයක් තමයි අර ක්ෂණික විදිහට නිෂ්පාදනය කරන්න නැත්නම් ආහාරයට ගන්න පුළුවන් මේ රොටි වගේ දේවල් නිෂ්පාදනය කරලා තියෙනවා රොටි මිශ්‍රණය වගේ දේවල් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි අපිට එන්නේ අර ක්ෂණික ආහාර කියපු ගමන්ම මේවට රසකාරක ඒ වගේම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරලා අපිට මේක ශරීරයට සෞඛ්‍ය ආරක්ෂිත කියන ගැටලුව. හැබැයි දේශීය නිෂ්පාදකෙක් ඔහු සහතික වෙනවා මෙන්න මේ නිෂ්පාදන අපේ සෞඛ්‍යයට කිසිදු අහිතකරතාවයක් තොරව නිෂ්පාදනය කරනවා කියන එක බවට. හැබැයි සුජීව මහත්මයා මෙහෙම කතාවක් තියෙනවා. දැන් ඔබතුමා ওই විදිහට කිව්වට මේවා මේ සෞඛ්‍ය ආරක්ෂිතයි මේ විදිහට නිෂ්පාදනය කරන්න කියලා කිව්වට හැබැයි අපිට තුන්වෙනි පාර්ශවයක් සහතික කිරීමක් අවශ්‍ය වෙනවා. ඔබතුමා මේ කියන දේවල් ඇත්තද කියලා දැනගන්න. ඒ නිසායි තත්ත්ව සහතික කියන දේ අපි ලෝකේ හඳුන්වා දීලා තියෙන්නේ. ඔබතුමා ලබාගෙන තියෙන තත්ත්ව සහතික මොනවද? ඇත්තටම අපි මේ ගත්තාම අපි මූලිකව අරගෙන තියෙනවා GMP, HACCP සහ ISO 22000 කියන තත්ත්ව සහතික. ඊට අමතරව EU organic certificates අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි ගොඩක් ඉස්සෙල්ලාම ටාගට් කරේ යුරෝප් මාකට් එක. ඒකට තමයි අපි ලෑස්ති වෙමින් යන්නේ. ඒ සහතික තමයි අපි දැන්ට අරගෙන තියෙන්නේ. හොඳයි. ඒ සහතිකකරණය තුළම ඔබේ නිෂ්පාදනය ගැන හොඳ සහතිකයක් ඔබට ලබා දීමේ හැකියාව තියෙනවා. පාරිභෝගිකයන් විදියට අපිට ඒ පිළිබඳව හොඳ විශ්වාසයක් ගොඩනගෙනවා. මේ නිෂ්පාදන ලංකාව තුල විතරද අලෙවි වෙන්නේ? විදේශයන් වලට යනවද? ලංකාව තුල තියෙනවා ලංකාව තුල තියෙන වෙළඳපොළ ජාලය කුමක්ද? ඔව් වෙළඳපොළ ජාලය ගත්තාම ඇත්තටම අපි ගොඩක් වෙලාවට මේ අපේ ප්‍රොඩක්ට්ස් අපි පාවිච්චි කරන්නේ හයි එන්ඩ් මාකට් එකට. කියන්නේ විශේෂිත කියන්නේ ඒක අර නිච් මාකට් කියන්නේ මුදල් වියදම් කරන්න පුළුවන් අයට ලබා දෙන මාකට් එකක් තමයි අපි ටාගට් කරන්නේ. එතෙන්දී අපි ගොඩක් වෙලාවට හොටෙල් අවුට්ලට්ස් වගේ දේවල් වලට තමයි අපි දාන්නේ. ගොඩක් ෆොරිනර්ස්ලා ටාගට් කරලා. ඉතින් එතෙන්දී අපි දැනට ලංකාවේ තුල කරන මේ අපි මේ වෙනද කියන්නේ ව්‍යාපාර මේ වෙනදාම කරන ආයතන කීපයක් මම රූට්ස් ග්ලෝබල් එකට අපි ලබා දෙනවා. ඊට අමතරව ස්පයිස් බෝඩ් එක කියන්නේ අර මේ සංස්ථා කුළුබඩු මන්දිර 5කට අපි ලබා දෙනවා. ඊට පස්සේ ගිම්නාරාවතය, ඕවිට ඕගනික්ස්, නේචර් කෝනර්, LD නිගම්බු, ඒ වගේ සමුද්‍ර සුපර් මාකට්ස්, සන්ෂයින් ඒ වගේ ලංකා එක්ස්ට්‍රැක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ඒ වගේ ගොඩකට අපි ලබා දෙනවා. ඊට අමතරව අපි ප්‍රයිවට් ලේබලින් කරනවා. ඒ කියන්නේ කාට හරි අවශ්‍ය නම් ප්‍රොඩක්ට් එකක් කාට හරි පිට රටක කන්ටැක්ට්ස් තියෙනවා නම් ඒගොල්ලන්ට ප්‍රොඩක්ට් එක හදාගන්න යම්කිසි කාලයක් යනවා. අලුත් කම්පැනි එකක් පටන් ගන්න කියන්නේ අලුත් ෆැක්ටරි එකක් පටන් ගන්න ලොකු කාලයක් යනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් කම්පැනි එක රෙජිස්ටර් කරලා ඒගොල්ලන්ගේ නමට අපිට ප්‍රොඩක්ට් එක හදලා දෙන්න පුළුවන්. එහෙනම් ප්‍රයිවට් ලේබලින් අපි කරනවා. එහෙම ආයතන 3-4කට කරනවා. ඒගොල්ලෝ එක්ස්පෝර්ට්ස් කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි සාමාන්‍ය වෙළඳපොළ කරන්නේ. ඊට අමතරව අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරනවා. ඒක තමයි අපේ මේන් ටාගට් එක. ඒක ගොඩක් වෙලාවට අපි මාකටිං මේ ස්ට්‍රැටජි එකක් විදිහටත් පාවිච්චි කරනවා, සේල්ස් වලටත් පාවිච්චි කරනවා. ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් ගත්තාම අපි දරාස් එකේ ලොකු සේල් එකක් කරනවා. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ගත්තාම eBay කරනවා. ඊට පස්සේ iCanMall කියලා මේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒකේ අපි සේල්ස් කරනවා. සිලෝන් ප්ලාසා කියන මේකේ කරනවා. ඊට අමතරව අපේ වෙබ්සයිට් එකෙන් ලංකාව තුල සහ පිටරට
මේ සේල්ස් කරනවා අපේ වෙබ්සයිට් එක හරහා e-commerce වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි මේ ප්‍රොඩක්ට් සේල්ස් කරගෙන යනවා. ඔන්න හිතවතුනි සුබ ආරංචියක් තියෙනවා මේ කාරණාව තුළ. මට ඒක මතු කරන්න ඕනේ නැවතත්. අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා අපි අපනයන කරුවේ බවට පත් වෙන්න ඕනේ කියලා. මේ සරලව මේ කතාව කිව්වොත් එහෙම අපනයන කරුවේ බවට පත් වෙන්න ඕනේ කියලා කිව්වහම එකක් තමයි මට හොඳ නිෂ්පාදනයක් තියෙන්නට. දෙවෙනි කාරණාව තමයි මට මේ අපනයන මේ නිෂ්පාදනය අපනයනය කරලා විදේශ වෙළඳපොළට යවන්න ගැනුම් කරුවෙක් විදේශීය ගැනුම් කරුවෙක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න එක පැත්තක් සම්පූර්ණ කරලා තියෙනවා මෙතුමා. ඒ තමයි ඔබට විදේශීය ගැනුම් කරුවෙක් ඉන්නවා නම් ඔහුට අවශ්‍ය නිෂ්පාදනය මොකද්ද? ඒ නිෂ්පාදනය ඔබේ ව්‍යාපාරික නමින් ලබා දීමට මේ සුජීව මහත්මයා සූදානමින් ඉන්නවා. අපේ ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි ආයතනය සූදානමින් ඉන්නවා. ඒ නිෂ්පාදනය ඔබේ සන්නාමය යටතේ නිෂ්පාදනය කරලා ජාත්‍යන්තර පිළිගන්නා වූ ගැළපෙන වූ ඇසුරුම් වලින් ඔබට ලබා දෙනවා. එතකොට ඔබට තියෙන්නේ ඒ නිෂ්පාදනය අර ඔබ හඳුනාගත්ත නැත්නම් ඔබත් එක්ක ගනුදෙනු කරන ගැනුම් කරුවාට ලබා දෙන්නට පුළුවන්. ඔබට ලාභයක් ලබා ගැනීමේ ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතන තියෙන විශේෂත්වය තමයි මේ ආයතනයේ ලබාගෙන තියෙන තත්ත්ව සහතික ඒ ආකාරයෙන්ම අර නිෂ්පාදන වලත් සඳහන් කරන්න පුළුවන් මානිවැරදි නම්. එතකොට ඒ තත්ත්ව සහතික යටතේ තමයි ඔබේ නිෂ්පාදනයේ විදේශීය වෙළඳපොළ කරා ගමන් කරන්නේ. තවත් සුවිශේෂී කාරණයක් තමයි ලංකාවේ කුළුබඩු ගත්තාම නැත්නම් අපේ ලංකාවේ තියෙන ස්පයිසස් ගත්තාම ගුණාත්මය අතින් ඉතා ප්‍රබලයි රසායනික ගුණාත්මය. මේ ගුණාත්මය අතින් ප්‍රබල වුණාට මේ නිෂ්පාදනවල තියෙන නිෂ්පාදන ගුණාත්මය යම් ප්‍රමාණයකට සෑහීමකට පත්වීමට නොහැකි නිසා බොහෝ දේවල් අපේ යන්නේ ඉන්දියාව පාකිස්තානය වගේ අපේ මේ ආසන්න රටවල් වලට යන්නේ ලොකු ආදායමක් ලබා ගන්න නෙමෙයි. හැබැයි නිෂ්මාකට්ටයක් ලබා ගන්න ලොකු ආදායමක් ලබා ගන්න නම් අපිට මැද පෙරදිග එහෙම නැත්නම් යුරෝපීය රටවල් වලට මේ නිෂ්පාදන යවන්නට පුළුවන්. ඒතර මෙතුමා නිෂ්පාදනය කරන්නේ එවැනි සුවිශේෂ වූ ගුණාත්මක නිෂ්පාදන. එනිසා හිතොත්නේ ඔබට අවස්ථාවක් තියෙනවා අපිට සුජීව විජේසිංහ මහත්මයාත් එක්ක සම්බන්ධ වෙලා සුජීව විජේසිංහ මහත්මයාත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ නිෂ්පාදන නැත්නම් ඔහුගේ නිෂ්පාදන ඔබගේ නමින් අපනයනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබට ලොකු ගැටලුවක් තියෙනවා. කොහොමද සුජීව මහත්මයාව සම්බන්ධ කරගන්නේ නේද? හොඳයි. අපි ඉස්සරහට කොහොමද ඔහු සම්බන්ධ කරගන්නේ කියන කාරණා පිළිබඳව ඔබ දැනුම්පත් කරනවා. අපි සුජීව මහත්මයා අර පොඩි වීඩියෝ දර්ශනයක් සහ අපේ ඡායාරූප ටිකක් තියෙනවා. මම ඒ ටික මේ වෙලාවේ පෙන්වන්නට සූදානම්ින් ඉන්නවා. අපි ෂෙයා කරලා බලමු. සුජීව මහත්මයා ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් මේ ඡායාරූප මම එකින් එක චලනය කරන්නම් ඔබට පැහැදිලි කරන්න පුළුවන් මේ මොකක්ද කියන කාරණා. මේක ඇත්තටම ට්‍රයිටෙක් කියන බ්‍රෑන්ඩ් එක ගත්තාම ඉස්සර අපි මුලින්ම පටන් ගන්නකොට පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක දැනට මේක ස්ප්ලෙන්ඩිඩ් සීසන් කියන නමින් තමයි යන්නේ. මේක කලින් කරපු වීඩියෝ එකක් දැන්ට ගත්තාමත් අපේ ෆැක්ටරි එක මීට වඩා ගොඩක් දුරට ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ. මේ තියෙන අපේ රූෆ් টොප් ගාඩන් එක මේකත් දැන්ට ඊට වඩා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මේ මුල් කාලේ ගත්ත ඡායාරූප නේ. මුල් කාලේ ගත්ත එකක්. මේ ට්‍රයිටෙක් බ්‍රෑන්ඩ් එකෙන්ම තමයි මුලින්ම කරපු එක. මේ අපි මේ මොනවාද ඉන්ටර්නැෂනල් පෙපර් කමියුනිටි එකෙන් අපි පෙපර් වලට අගය වැඩි ලබා දීම වෙනුවෙන් අපිට හම්බුණු සම්මානයක් ඒක 2023 එක අපිට 24 දී තමයි හම්බුනේ. 24 දී හිල්ටන් හෝටලේදී පසුගියදා හෝටලේදී තමයි මේක අපිට ලබා දුන්නේ. මේ අපේ ෆැක්ටරි එක මුල් කාලේ සුජීව මහත්මයා මුල් කාලේ ෆැක්ටරි එක මේ වගේ නම් දැන් කාලේ කොහොමද? ඔව් අපි දැනට මේ අත්‍තරම මේක මේ මගේම තව කීප ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව අපි ලැබ් එකක් හදාගෙන යනවා. ටෙස්ටිං ලැබ් එකක්.
මයික්‍රෝබයොලොජි සහ අනික් ටෙස්ටිං කරන්න පුළුවන් හැකියාව තියෙන දැන්ටත් අපේ ෆැසිලිටි තියෙනවා. ඒකේ ඒක දැන්ට ඩිවලොප් කරගෙන යනවා. ඒකේ ෆොටෝස් නම් දැන්ට මේකේ නෑ. අපිට ඒකත් ඉදිරි කාලේදී ලබා දෙන්න පුළුවන්. මේ කුළුබඩු නිෂ්පාදනය කරන ස්ථානයක් වගේද? ඔව් කුළුබඩු නිෂ්පාදනය කරන ස්ථානය. මේ වීඩියෝ එක. ඔව් වීඩියෝ දර්ශනයක් තියෙනවා. අපි ඒක නරඹලෙමු හිතවතුනි. ඔයා එක්ස්පෝර්ට් මාකට් එකට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? ඔයාගේම බ්‍රෑන්ඩ් එකකින් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හදාගන්න තවම බැරි වුණාද? මේ වීඩියෝ එක ඔයාට එක්ස්පෝර්ට් කෙනෙක් විදිහට ඔයාගේම බ්‍රෑන්ඩ් එකකින් ඉන්ටර්නැෂනල් මාකට් එකේ උඩටම යන්න වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. Tritech Green Energy Private Limited අපි හැම අවුරුද්දකම ලංකාවේ අපේ මිනිස්සුන්ට සවියක් වෙන ව්‍යාපෘතීන් ගණනාවක් දියත් කළා. මේ අවුරුද්දේ අපි හිතුවා අපේ ව්‍යවසායකයන් වෙනුවෙන් විශේෂ අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න. ඇත්තටම අපි Tritech Green Energy ආයතනය ස්ප්ලෙන්ඩඩ් සීසන් කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තමයි අපේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. මේ ප්‍රොඩක්ට්ස් අපි රේන්ජ් එකක් තියෙනවා. ප්‍රොඩක්ට්ස් අතරම 50කට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා එක්ස්පෝර්ට් මාකට් එකට. ඉතින් එතෙන්දී අපිට පුළුවන් වෙනවා ඔබේ බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ ඔබට අවශ්‍ය ප්‍රොඩක්ට් එක කරලා දෙන්න අපිට සහතිකයක් දෙන්න පුළුවන්. අපේ හයිජීන් ප්‍රැක්ටිස් හොඳටම තියෙනවා කම්පැනි එකේ. ඊට අමතරව අපිට ISO, HACCP, GMP, EU organic certifications තියෙනවා දැනට. ඉතින් ඒවත් එක්ක ඔයගොල්ලන්ට ඒ certification use කරලා ඔයගොල්ලන්ගේ product එක develop කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතෙන්දී අපි කැමති උදව් කරන්න විශේෂයෙන්ම export market එකක් තියෙන export market එකට අවශ්‍ය බඩු මෙහින් සපයා ගන්න බැරි විශේෂයෙන්ම ඒකට කම්පැනියක් නැති අයට උදව් කරන්න අපි ලෑස්තියි. අපේ ස්ප්ලෙන්ඩිඩ් සීසන්ස් බ්‍රෑන්ඩ් එක විදිහට හරි ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එකකින් ප්‍රයිවට් ලේබලින් කරලා හරි ඔයාට අවශ්‍ය ක්වොන්ටිටි එක අවශ්‍ය හොඳම ක්වොලිටි එකෙන් ලබා දෙන්න අපි සූදානම්. ඇතරම ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගන්නකොට ඔයගොල්ලන් ෆැක්ටරි එකක් අවශ්‍ය වෙනවා. ඒ ෆැක්ටරි එකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි අතරම ලොකු කාලයක් යනවා ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරලා ඒ ප්‍රොඩක්ට් එකේ හොඳම අවස්ථාවට එන්න, ඔප්ටිමම් අවස්ථාවට එන්න. ඉතින් එතෙන්දී අපිට පුළුවන් ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක අපායතනයේ නිෂ්පාදනය කරලා අපට ලබා දෙන්න. ඉතින් මම ආරාධනා කරනවා එක්ස්පෝර්ට් මාකට් එකක් තියන අයට අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක කරලා දෙන්නම්. ඔයගොල්ලන්ට අවශ්‍ය බ්‍රෑන්ඩ් නේම් එකෙන්. එතෙන්දී අපිට පුළුවන් මේක ඇත්තටම ඔයගොල්ලන්ට ලොකු ඔපචුනිටි එකක්. මොකද මේ වගේ අවස්ථාවල් වෙන කම්පැනිස් වලින් දෙන්නේ නැහැ. ඉතින් මේක යූස් කරන්න, මේක පාවිච්චි කරන්න, කරලා ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්න අපි උදව් කරන්න ලෑස්තියි ඔබට. ඉතින් ඔයාට තියෙන්නේ ගැනුම්කරුවෙක් හොයාගන්න විතරයි. යුරෝපය ඇතුළු ලෝකයේ දියුණු රටවල් වල ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තරව පිළිගත් GMP, HACCP, ISO 22000, EU ඕගනික් ආදී ජාත්‍යන්තර තත්ත්ව සහතික ගණනාවක් ලබා ගනිමින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කිසිම ආටිෆිෂල් ෆ්ලේවර් එකක්, කලර් එකක් හරි ප්‍රිසර්වේටිව්ස් හරි අඩංගු නොකර ඉතා ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වගකීමක් සහිතව දැන් ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් විදිහට ප්‍රයිවට් ලේබලින් කරලම ලබා ගන්න පුළුවන් මේ නිෂ්පාදන. මොනවද ඔයාට අපෙන් ලබා ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස්? කුළුබඩු, සුවතා නිෂ්පාදන, ශාකසාර තේ, උසස් තත්ත්වයේ කෝපි සහ තේ, ඖෂධීය බීම වර්ග, නවතම සෝස් වර්ග ඇතුළු රසයෙන්, ගුණයෙන් හා සෞඛ්‍යාරක්ෂිත වටිනාකම් වලින් 90 නිෂ්පාදන වර්ග 50කට අධික ප්‍රමාණයක් ඔයාට අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඔයාගේ බිස්නස් ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් ජාත්‍යන්තරයට අරන් යන මේ chance එක මිස් කරගන්න එපා. අපේ ප්‍රොඩක්ට්ස් ගැන වැඩි විස්තර දැනගන්න www.splendidseasons.com අපේ වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් කෝල් කරන්න 071 49 20 440 හෝ 071 49 20 444. හොඳයි විජේසිංහ මහත්මයා අපි පුංචි විවේකයක් ගත්තා මේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගමන් කරන අතරතුර. දැන් හිතවතුනි ඔබට පැහැදිලි ඇති අද දවසේ අපේ ආරමුණ අපනන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරමුණ මේ ව්‍යවසායකයන් ඔබට නිරාවරණය කරන්න
ඒ ව්‍යවසායකින් ගමන්ගත් ගමන් මාර්ගය ඔබට පැහැදිලි කරන්නට අවබෝධ කරගන්නට සහ ඒ ගමන් මාර්ගය යම් දෙයක් ඔබට උකහාගෙන ඔබට ස්වාධීන වූ ගමන් මාර්ගයක ගිහිල්ලා ඔබ දියුණු වෙන්නට සහ රට දියුණු කරන්නට අවස්ථාව මඟ පෙන්වීම ලබා දෙන්නටයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ගන්නා ප්‍රයත්නය. හොඳයි හිතවතුනි මේ අද දවසේ වැඩසටහන සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡා වුණු කරුණු සම්බන්ධයෙන් ඔබට පුළුවන්කම තියෙනවා අපි වේදිකාව හදලා දෙනවා මේ අවස්ථාවේදී සිට ඔබට යම්කිසි ගැටලුවක් ඔබට යම්කිසි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා නම් අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දෙන ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහතාත් එක්ක සම්මුඛව සාකච්ඡා කරන්නට අපි මේ Zoom වේදිකාව ඔබට සලසා දෙනවා. ඉතින් Zoom තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබට පුළුවන්කම තියෙනවා සුජීව මහත්මයාත් එක්ක තව ස්වල්ප මොහොතකින් අපි අවස්ථාව ලබා දුන්නාම සාකච්ඡා කරන්නට කරුණු ඉදිරිපත් කරන්නට නැත්නම් ඔහුගේ ලබා ගන්න සේවාවන් පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරන්නට. ඒකම අපිත් එක්ක Department of Export Agriculture කියන Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න හිතවතුනි ඔබගේ chat box එක හරහා ඔබගේ ගැටලු ඉදිරිපත් කරලා තියන්න අපි වැඩසටහන අවසානයේදී ඒ නිරීක්ෂණය කරලා සුජීව මහත්මයාට ඉදිරිපත් කරලා ඒ සඳහා වූ පැහැදිලි කිරීම ලබා ගැනීමට සූදානම්ින් ඉන්නවා. එහෙමනම් සුජීව මහත්මයානි අපි නැවතත් සාකච්ඡාවට යමු. ඔබගේ නිෂ්පාදනයේ ගුණාත්මය ගැන අපිට ගැටලුවක් නැහැ. ඒ ගුණාත්මය පිළිබඳව අපිට ඔබගේ තියෙන මේ ආයතනික ව්‍යුහය සහ නිෂ්පාදනය කරන නිෂ්පාදන වල තියෙන සහතිකකරණයේ එක්ක අපිට ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. හොඳයි. මෙවැනි ගුණාත්මක නිෂ්පාදනයක් කරන්නට නම් ඔබට ගුණාත්මක අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඔබ මේ අමුද්‍රව්‍ය ලංකාව තුල මිලදී ගැනීමට කරලා තියෙන උපාය මාර්ග මොනවද? නැත්නම් ඔබේ ක්‍රමවේදය කොහොමද? ඇත්තටම මෙතෙන්දී අපිට ගොඩාක් මේ උදව් වෙනවා මේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ආයතනය. එතෙන් ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ තියෙන ගොඩක් මොනවාද ෆාමර්ස් ගෲප්ස් වල ඉන්න කන්ටැක්ට්ස් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ඒගොල්ලොත් එක්කත් වැඩ කරනවා. ඊට අමතරව අපි බලනවා පුළුවන් තරම් ෆාමර්ස්ලා ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් අරගෙන දැන් උදාහරණයක් විදිහට අපි දැනට සෝස් ඔෆ් මොනවාද කටුව නෝදා ගන්නවා. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන කටුව නෝදා ගෙඩිය සාමාන්‍ය විදිහට කඩලා මේ පොර බෑග් එකක දාගෙන එනවා. එතකොට ඩැමේජ් වෙනවා, කටු කැඩෙනවා. ඊට පස්සේ ඒක ඉදනකොට ක්වොලිටි නැහැ. ඉතින් වගේ අර ඒගොල්ලෝ දැනුවත් නැහැ. ඉතින් අපි ඒගොල්ලෝ එතකොට ඒක පැක් කරගෙන ගේන්න ඕනේ කොහොමද? ඒ වගේ දේවල් අපි ඒගොල්ලන්ව දැනුවත් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ලොස් එකත් අඩු වෙනවා. සමහර විට ගැට කැඩුවාම තියෙන බර අඩුයි. ඊට පස්සේ අපි කියනවා සතියකින් හරි සති දෙකකින් හරි ආයෙ කඩන්න. එතකොට ඒගොල්ලන්ට වැඩි yield එකක් ගන්න පුළුවන්. ඒ වගේ උපදෙස් දෙනවා පැක් කරන්න ඕන විදිහ. ඒ වගේ උපදෙස් දීලා quality product එකක් අපි කොහොම හරි ඒගොල්ලන්ගෙන් ලබා ගැනීම තමයි අපේ මූලික බලාපොරොත්තුව. හැම ප්‍රොඩක්ට් එකකදීම අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට උපදෙස් දෙන්න සහ අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න. දීලා ඒගොල්ලෝ තව දුරට ඉම්ප්‍රූව් කරන්න. ඉතින් මේ වගේ ක්‍රියාවක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ලොකු උත්සාහයක් දරනවා අපේ මේ නිෂ්පාදකයින් එහෙම නැත්නම් අපේ වගාකරුවන්ගේ නිෂ්පාදනය ඉතා ගුණාත්මක නිෂ්පාදනය කරවන්න. හැබැයි තාමත් අපිත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒකම මම හිතන්නේ ඔබතුමාත් සෑහීමකටපත් වෙනවද කියන ගැටලුවක් තියෙනවා අපේ නිෂ්පාදකින්ගේ තියෙන නිෂ්පාදන සම්බන්ධයෙන්. මේ සඳහා බොහෝ ගැටලු තියෙන්නට පුළුවන්. මොකද හේතුව අපේ නිෂ්පාදකින්ගේ පැත්තෙන් එන චෝදනාවක් එහෙම නැත්නම් තියෙන අදහසක් තමයි අපි ගුණාත්මක නිෂ්පාදනය කළත් අර එකතු කරන්න අපිට දෙන්න එකම මිලක්. අපි ගුණාත්මය අඩුවෙන් අඩු සැලකිල්ලකින් නිෂ්පාදනය කරත් අපිට ලැබෙන්නේ එකම මිලක්. මේ වගේ විවිධ කාරණා තියෙනවා. ඔබතුමා මේ ලංකාවේ අපේ ඉන්න ප්‍රාථමික නිෂ්පාදන කරන්න කියලා අදහස් කරේ මූලික නිෂ්පාදනය. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න නැත්නම් වගාකරුවන්ගේ නිෂ්පාදනය වල තියෙන ගුණාත්මය ගැන ඔබතුමා සෑහීමකටපත් වෙනවද? තවදුරටත් වෙනස් කළ යුතු කාරණා සම්බන්ධයෙන් ඔබතුමාට මේ වෙලාවේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් අතරම මේ ඇත්තටම කිව්වොත් 100%ක් මේ ඒ ගැන සතුටු වෙන්න බෑ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර ඔබතුමා කිව්ව ගැටලුව තියෙනවා ඒගොල්ලන්ට. නමුත් අපි එහෙම නෙමෙයි. අපි හොඳ ප්‍රොඩක්ට් එකකට වැඩි මිලක් ගෙවනවා. අනික් ප්‍රොඩක්ට්ස් අපි ගන්නෙම නෑ. ඉතින් එතෙන්දී මුලදී ඒගොල්ලෝ ඒ දේවල් ඉදිරිපත් කරාට අපි කියනවා මේක අපිට එපා. මේක මේ විදිහට එපා. නමුත් අපි හොඳ මිලක් ගෙවන්න ඔබට මේ අපිට හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙන්න කියන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉම්ප්‍රූව් කරන්න වෙන්නේ. ඊට අමතරව තව තාක්ෂණික දේවල් අපි දැන් ඉදිරියට අපේ ප්ලෑන් එකක් තියෙනවා පැල ලබා දෙන්න. දැන් උදාහරණයක් විදිහට අපිට
මේ දැන් අපිට යම් කිසි හොඳ ඕඩර්ස් තියෙනවා මේ කටුවනෝද වලට. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා කටුවනෝද පැල කරලා ඒගොල්ලන්ට අපි ලබා දීලා තව ඉදිරි කාලයේදී ඒක තවදුරටත් ඩෙවලොප් කරන්න. ලොන්గ్ ටයිම් ප්ලෑන් එකක් තියෙන්නේ. ඒ සහ ඒගොල්ලන්ට ඒ අපි කරන ප්‍රොඩක්ට්ස් කොහොමද, ක්වොලිටි එක කොහොමද සහ ඒ දේවල් ගැන හැඟීමක් ලබා දුන්නාම ඒගොල්ලොත් බලනවා හොඳ ප්‍රොඩක්ට් එකක් කොහොමද දෙන්නේ කියන එක. ඉතින් හැම මේ මම නිකන් උදාහරණ විතරයි ගත්තේ හැම මේ රෝ මැටීරියල් එකකම ওই ගැටලුව අපිට එනවා. විශේෂයෙන්ම පැකින් කරන විදිහ. එහෙම මේ ගොඩාක් වෙලාවට අර අපත යන ප්‍රමාණය වැඩි වෙනවා. සහ හොඳ නරක දෙකම එකතු කරලා විකුණන්න try කරන එක. ඉතින් ඒක මම හිතන්නේ ඒක මිලදී ගන්නන්ගේ ගැටලුවක් තියෙනවා. මිලදී ගන්නවත් ගොඩක් වෙලාවට කරන්නේ මේ ඒ විදිහට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ඒක අපි ටික තමයි පුරුදු කරගෙන යන්න ඕනේ. ඒගොල්ලෝ දැනුවත් කිරීම ගොඩක් වෙලාවට මම හිතන්නේ දැන් අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරනවා. ඉතින් ඒගොල්ලෝ අපිත් පුළුවන් තරම් try කරනවා ඒ දේ ඒගොල්ලන්ට ලබා දෙන්න අපේ ස්පෙસિෆික් ප්‍රොඩක්ට්ස් වලට විශේෂයෙන්ම. හොඳයි හේතුතුනි මේ දේ නම් අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණයක් ඔබ උසස් ගුණාත්මකයෙන් දේවල් නිෂ්පාදනය කරොත් ඔබට ඒ සඳහා පරිම හොඳ මිලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම සිහිපත් කරන්න කැමතියි. දැන් අර කිව්වා වගේ හොඳ ගුණාත්මක දේවල් ඇතුලේ ගුණාත්මයෙන් අඩු දේවලුත් කලවමට විකුණන්න උත්සාහ කිරීම. ගොඩක් වෙලාවට මේ ආර්ථික මධ්‍යස්ථාන ඇතුලේ පාවිච්චි කරන නමක් තියෙනවා සුජීව මහත්මයා මාළේ ගහනවා කියලා. මාළේ කියලා කියනවා. ඉතින් මේ මාළේ කියලා කියන්නේ බෑග් එකක් ඇසුරුමක් ගත්තාම මේ ඇසුරුමේ වටේට තියෙන ගුණාත්මයෙන් උසස් දේවල් ටික මාලයක් විදියට වටේට මැද තියෙන්නේ ගුණාත්මයෙන් අඩු දේවල්. ඉතින් මේ විවිධ වචන පවා මේකට ඇවිල්ලා තියෙනවා මේ අපේ වගාකරුවන් නැත්නම් ගොවීන් මේ කරන දේවල් සම්බන්ධයෙන්. ඉතින් ඔබට හොඳ මිලක් ලබා ගන්නට අවශ්‍ය නම් ඔබ ඉස්සෙල්ලාම අවංක වෙන්න ඕනේ. ඔබට දැනෙනවා ඇති සුජීව මහත්මයා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මේ ව්‍යවසායකයෙක් විදියට මේ තැනට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ ගුණාත්මය ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා. නිතරම අලුත් දේවල් නිෂ්පාදනය කරන්න උත්සාහ කරලා තියෙනවා. පාරිභෝගිකයාගේ විශ්වාසය තහවුරු වෙන විදිහට විශ්වාසවන්තව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා විශ්වාසය කියන එක මේ වෙළඳපොළ ජාලය තුලම ව්‍යාපාරික ලෝකයේ තුලම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ගුණාත්මයෙන් අඩු දේවල් අඩු මිලකට විකුණමු. ගුණාත්මයෙන් වැඩි දේවල් වැඩි මිලකට විකුණමු. මේ දේවල් කලවම් කරන්න ගිහිලා ඔබ අද දිනුවට ඔබ අනාගතයේදී පරදිනවා. ඒ වගේම ඒ දේවල් මිලදී ගන්න අපේ ව්‍යවසායකයත් අනිවාර්යයෙන්ම පරදිනවා. ඒ නිසා රටක් විදියට අපිට යන්න නම් අපේ ආකල්ප සංවර්ධනය කරගත යුතුයි. හිතවතුනි ඔබට අවස්ථාව ලබා දෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හිතවතුනි. දැන් ඔබට පුළුවන් Tritech Green Energy Private Limited ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්නට. මේ වැඩසටහන Facebook සජීවී විදියට ක්‍රියාත්මක වෙන නොවන බව අපේ ලසන්ත මහත්මයාව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒකම අපිත් එක්ක YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න හිතවතුන් ඉන්නවා නම් ඔබට ගැටළු ඉදිරිපත් කරලා තියන්න. මම හිතවත් ලසන්ත මහත්මයා මට මේ පණිවිඩ ක්ෂණිකයෙන් ලබා දෙනවා. ඉතින් අද දවසේ Facebook live එක ක්‍රියාත්මක වෙලා නැහැ කියන බවත් මේ වෙලාවේ අපිට සඳහන් කරන්නට කැමතියි. අපිත් එක්ක කවුරු හරි සම්බන්ධ වෙන්න උත්සාහ කළා. ගුණතිලක මහත්මයා. සුජීව මේ අපේ ගුණතිල මහත්මයා මේ පොඩක් පැහැදිලි මදි. පැහැදිලි ගැටලුවක් තියෙනවා වගේ. ගුණතිලක මහත්මයා ඉන්න ස්ථානේ පොඩ්ඩක් වෙනස් කරගෙන ඔබතුමාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න චුට්ටක් අපි එහාට මෙහාට ඇවිදලා. සුජීව සර් මම ඇහෙනවද? ඇහෙනවා. සර් ඔබතුමාගේ ආයතනය බලන්න. ඒ වගේම ඔබතුමා පොඩ්ඩක් වහම පැහැදිලි නෑ මහත්මයා. හෙලෝ. පැහැදිලි මදි. දැන් කියන්න. සර් ඔබතුමාගේ ආයතනය අපිට බලන්න එන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔව්. එතුමා අහපු එක ප්‍රශ්නයක්
පැහැදිලි ආයතනේ බලන්න එන්න පුළුවන්ද කියන එක අනික් ටික පැහැදිලි මදි පොඩ්ඩක්. අපිට ගුණතිලක මහත්මයා කලින් හම්බ වෙන්න පුළුවන්. හම්බෙන්න පෞද්ගලික කියන්නේ මෙතන තියෙන සුජීව මහත්මයා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා, පණිවිඩයක් දාලා තියෙනවා. සුජීව විජේසිංහ සර් පෞද්ගලිකව හමු වෙන්න හෝ කතා කරන්න අවස්ථාවක් සලස්ව ගන්න පුළුවන්ද කියලා. පුළුවන්. මෙහිමයි අපි ආයතනය අපේ සාමාන්‍ය ගත්තාම ගොඩක් වෙලාවට ආයතන පරිශ්‍රය පෙන්වන්නේ නැහැ. නමුත් අපි ඕන වෙලාවක ඕපන් අපිට පෙන්වන්න පුළුවන් ගැටලුවක් නැහැ. මොකද අපි හැම වෙලාවෙම ඉම්ප්‍රූව් වෙනවා. අපෙන් ඇත්තටම දෙයක් ලබා ගත්තත් අපිට අපේ විශ්වාසයක් තියෙනවා අපිට ඊට එහාට අපි හැමදාම ඉස්සරහට යනවා කියන එක. ඒකත් එක්ක ගත්තාම අපි කිසිම අවස්ථාවක පැකිලෙන්නේ නැහැ මේ ආයතනය පෙන්වන්න. ඒක අපි ගොඩක් කැමති කීප දෙනෙක් එක්කහුව වෙලා එනවා නම් මොකද නැත්නම් අර අවස්ථාව මොකද ඔක හයිජීන් ඒරියා එකක් ඒකට යන්න ඕනේ ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඒකත් එක්ක අපි කැමති ඇත්තටම එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ආයතනය එක්ක සම්බන්ධ වෙලා ටීම් එකක් විදිහට එනවා නම් අපිට ගොඩක් පහසුයි. නැත්නම් අර කාලය කර්මනාකරණය කරගන්නත් ටිකක් අමාරු වෙනවා. එහෙම අවස්ථාවක් ඕන වෙලාවක අපිට ලබා දෙන්න පුළුවන්. ආයතනය නියම පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. මම හිතන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්. අපි බොහෝ විවසායකින් එක්ක කටයුතු කරනවා. අපි වැඩසටහන් වලට පවා යනකොට අපිට යම් සීමා සහිත තැන් වලට විතරයි අපිට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. අපේ කැමරා උපකරණ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් සුජීව මහත්මයා ඒ හයිජීන් ප්‍රැක්ටිසස් එක අපිට පාවිච්චි කරලා අපිට ඇතුළට යන්නටත් අවස්ථාව ලබා දීමට එකඟ වීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි. ඔහුගේ තියෙන ආකල්පය පිළිබඳව රටට මට සිහිපත් කරන්න පුළුවන්. එකම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හිතවතුන් මම පෞද්ගලිකවම දන්නවා විදේශ වෙළඳපොළට දේවල් අපනයනය කරන්න බලාපොරොත්තුෙන් නැත්නම් යවන්නට බලාපොරොත්තුෙන් ඉන්න අයත් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න බව මම දන්නවා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා සුජීව මහත්මයාගෙන් මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් වගේ දේවල් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම සර් මේ ඔබතුමාගේ ආයතන ගුණතිලක මහත්මයා අපිට ප්‍රශ්න ඇහුනේම නැහැ, පැහැදිලි වුණේම නැහැ. සර් ඔබතුමාගේ ගුණතිලක මහත්මයාට ඉතාම උනන්දුවක් තියෙන බව නම් පැහැදිලි. ව්‍යාපාර ලෝකයේ ඉදිරියට යන්න අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම්. නමුත් සංඥාවල ගැටලුවක් පවතින නිසා තමයි ඔබේ ගැටලුව ඇහෙන්නේ නැත්තේ. මම සිහිපත් කරන්නම් අපනාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවතින ව්‍යාපාර උපදේශන අංශයක්. මේ ව්‍යාපාර උපදේශන අංශයට ඔබ සම්බන්ධ වුණොත් එම ඔබට තියෙන ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපිත් එක්ක ඉන්නවා නම් තවත් හිතවතුනි ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. තව දුරටත් පැහැදිලි කර ගැනීම කර ගන්නටත් පුළුවන්. හෙලෝ සර්. ඔව් කතා කරන්න. මම ගම්පයි. මේ සර් මෙහෙමයි දැන් එතකොට දැන් අර පැහැදිලි කරපු සර් කිව්ව විදිහට දැන් අපිට බය කෙනෙක් හොයාගෙන තමයි මේ විදිහට බිස්නස් එක මේට සම්බන්ධ වෙන්න පුළුවන් නේද සර්? ඔව් පැහැදිලිවම. මොකද මේ ඒක තමයි මූලිකම අවශ්‍යතාවය වෙන්නේ මේ එක්ස්පෝර්ට් මාකට් එකක් තියෙන කෙනෙක් තමයි නැත්නම් ඇත්තටම මොකද අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රොඩක්ට් එකක් ලබා දීම සේල්ස් පැත්ත ඔයගොල්ලෝ කරගන්න අවශ්‍යයි. අපිට කුමු කියන නමින් තමයි තියෙන්නේ. මම හිතන්නේ කුමුදුනිය හෝ ඒ වගේ නමක් වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මහත්මිය මෙහෙම දෙයක් තියෙනවා. අපනන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට ඔබේ ව්‍යවසායකත්වයේ දියුණු කරගන්නට උදව් කරනවා. මම කලින් සඳහන් කරා අපනන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා ව්‍යාපාර උපදේශන ඒකකයක්. මම දුරකථන අංකය සඳහන් කරන්නම් 071 60 99යි 99යි 0. 071 60 99යි 99යි 0. නැවතත් 071 60 99යි 99යි 0. මේ කියන දුරකථන අංකයට ඔබ ඇමතුමක් ලබා ගන්න. ඔබට බයස්ලා එහෙම නැත්නම් විදේශීය ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා වූ මඟ පෙන්වීමක් සිදු කරනවා.
සහ බොහෝ සේවාවන් සිදු කරන්නට සූදානමින් සහ සිදු කරමින් පවතිනවා. ඒ නිසා ඔබට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශන අංශයත් එක්ක සම්බන්ධ වෙලා ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා මඟ පෙන්වීම සහ අපට අවස්ථාවක් තියෙනවා ගැනුම්කරුවන් කීප දෙනෙක්ගේ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සම්බන්ධ වෙලා ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරගත යුත්තේ ඔබ විසින්ම තමයි. මොකද ඔබ තමයි ව්‍යවසායකයා. ව්‍යවසායකයා වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙමෙයි. ඒකම ඔබේ ව්‍යාපාරී ව්‍යවසායකයා වෙන්නේ අපේ සුජීව මහත්මයා නෙමෙයි. එතුමා පහසුකම් සපයන්නේ පමණයි. නිසා ව්‍යාපාරයේ දියුණු කර ගැනීම සහ ව්‍යාපාරයේ කටයුතු සිදු කරගත යුත්තේ ඔබ විසින්. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකම බොහෝ අය මා නිකන් ඔබට ඉංගියක් විදියට ලබා දෙන්නම්. බොහෝ අය මේ අපි ලොකුවට හිතන්නට එපා මේ කන්ටේනර්ස් විදියට යවන්න ලොකු බයස්ලා අපිට හොයා ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම ඇත්තටම සමහර දේවල් අපිට ලංකාව තුළ සපයා ගැනීමේ අපහසුතාවක් තියෙනවා කන්ටේනර්ස් විදියට යවන්න. හැබැයි මේ බය කියලා කෙනෙක් කියලා කියන්නේ සමහරට කිලෝ 1, කිලෝ 2, කිලෝ 5, කිලෝ 10ක් යවන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහරට ඔබේ හිතවතෙක් විදේශගතව ඉන්නවා. ඔහු හරහා ගැනුම්කරුවෙක් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් ඔහුට ඔබේ නිෂ්පාදනය යැවීමේ හැකියාව තියෙනවා. මේ නිෂ්පාදන කොයි ආකාරයෙන්ද මේ සුළු ප්‍රමාණ වලින් යවන්නේ මේ පිළිබඳවත් මේ වගේම පුහුණු වැඩසටහන් බ්‍රහස්පතින්දා දවසේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට පුළුවන් Department of Export Agriculture කියන අපේ Facebook පිටුවට ගිහිල්ලා YouTube නාලිකාවට ගිහිල්ලා විමර්ශනය කරන්න. ඔබට මේ අපනයන ක්‍රමවේදය සහ අපනයන ක්‍රමවේදයට අදාළ බොහෝ තොරතුරු ලබා ගැනීමේ පුස්තකාලයක් විදිහට මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි හිතවතුනි, තවත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ සුජීව මහත්මයාත් එක්ක අපි වැඩසටහන් නිමා කරන්නට සූදානමින් දැන්. මට මේ ප්‍රයිවට් ලේබලින් ගැන එක වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව් ප්‍රයිවට් එක එතකොට අපි ප්‍රොඩක්ට් එක කියන්නේ අපි ප්‍රොඩක්ට් එක දෙන්න ඕනේද නැත්නම් ඒක වෙන ප්‍රොසෙස් එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව් ඒකේ ක්‍රම දෙකක් අපි කරනවා. එකක් තමයි අපේ ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලන්ගේ නමින් ලබා දෙන එක. එතකොට අපි කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපි ඒවා ටෙස්ට් කරලා බලලා හැම මේ සප්ලයර්ස්ලා ගැන යම්කිසි විශ්වාසයක් ඇතුව තමයි අපි ප්‍රොඩක්ට් එකක් හදන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක අපිට ඔබට ලබා දෙන්න පුළුවන් ඔබගේ බ්‍රෑන්ඩ් නේම් එකේ කියන්නේ ඔබට කැමති විදිහට ස්ටිකර් එකක් ඩිසයින් කරගන්න පුළුවන්. එකම දේ අවශ්‍ය අපේ සර්ටිෆිකේට්ස් පාවිච්චි කරනවා නම් ඔබ දැන් එතන මේ පොඩියට නෝට් කරන්න ඕනේ මේ manufactured by Tritech Green Energy Private Limited කියන එක. ඊට පස්සේ අපේ සර්ටිෆිකේට් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ ප්‍රොඩක්ට් එකක් දෙනවා නම් ඒකට අපිට ඇත්තටම අපිට ටෙස්ට් රිපෝට්ස් හරි මොනවා හරි අවශ්‍ය වෙනවා. මොකද ක්වොලිටි එක ගැන අපි වගකීම ගන්න ඕනේ අපේ ටෙස්ට් රිපෝට්ස් වල මේවා කරනකොට. එතකොට පොඩි ගැටලුවක් තියෙනවා. එතෙන්දී අපිට ටෙස්ට් රිපෝට්ස් ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඔබට අවස්ථාව දෙන ගමන්ම ඔබට තව දේවල් අහන්නට සිහිපත් වෙන අවස්ථාව ලබා දෙමින් සුජී මහත්මයා මේ දැන් ඔබතුමාගේ අලුත් ව්‍යාපාරය පටන් ගන්නට ඔබ කිව්වා ආයතන 14කින් ඔබට අවසර ලබා ගැනීමට අවශ්‍යයි නැත්නම් සහතික ලබා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. අපි රට ඉදිරියට යන්න නම් ව්‍යවසායකෙක් විදියට දැන් අපිට කියන්නට බෑ මේ තියෙන 14 අයින් කරන්න කියලා. මොකද හේතුව මා පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපි මේ ආයතන පිහිටවලා තියෙන්නේ වඩා සුරක්ෂිත විදියට ලංකාවේ පරිසරයට දේශගුණයට මේ සියලු දේවල් වලට බලපෑම අවම වෙන විදියට යම් කටයුත්තක් කෙරෙන්න තමයි මේ අවසර ලබා ගැනීම තියෙන්නේ. හැබැයි මේකට ගත වෙන කාලය තැන් වලට යන දේවල් මේ දේවල් පිළිබඳව මේකට ගත වෙන කාලය හෝ ඒවා කරන්න වෙන මිඩංගුව වෙන්න පුළුවන් නැත්නම් ආයතන කීපයකට නැත්නම් ආයතන 14කට ගමන් කරන්න වෙනවද මේ සම්බන්ධයෙන් ව්‍යවසායකෙක් විදියට ඔබ දකින්න කොහොමද ලංකාව වෙනස් වෙන්න ඕනේ? ඇත්තටම මේක මීට වඩා ඇත්තටම ගොඩාක් කාර්යක්ෂමව කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම විවේචනය කරනවා නෙමෙයි මේක ඇත්තටම අපේ ලෑන්ඩ් එක කලින් මේ රබර් වවපු ඉඩමක්. එතකොට ඒකේ ඇත්තටම රබර් තමයි තිබුණේ දැන් ගලවලා තියෙන්නේ දැන් ඒ හින්දා කැලෑවක් ඇති වෙලා තියෙන්නේ. ඒ කැලෑව තමයි අපි මේ යූස් කරන්න යන්නේ කියන්නේ ඒ විදිහටම අපි පවත්වාගෙන තව දුරටත් ඉම්ප්‍රූව් කරලා තව ගස් හිටවලා ඒ වගේ දේවල් කරගෙන තමයි යන ප්ලෑන් එකක් තියෙන්නේ. හැබැයි අපි ඒ ටික කපල ඉවරලා වෙන වගාවක් දැම්මා නම් ඔය අප්‍රූවල් මොනවත් අවශ්‍ය නැහැ. ඉතින් එතෙන්දී අර ඒ අප්‍රූවල් ගන්න එකේ ඒකේ අවශ්‍යතාවය පොඩ්ඩක් බලන්න වෙනවා සහ يعني මේක මීට වඩා කාර්යක්ෂම කරන්න පුළුවන්. මොකද අපි අවුරුදු 1කමාරක් තිස්සේ මේකට
තාම try කරනවා. ඉතින් සමහරුන්ගෙන් අහුවාම කියන අවුරුදු එකමාර කියන්නේ පොඩි කාලයක් කියලා සමහර projects ගත්තාම ඊට වඩා කාලයක් යනවා කියන එක. නමුත් ඇත්තටම මේක දැන් අපි වෙන මේ බිස්නස් එකක් කරමින් කරන හින්දා ගැටලුවක් නෑ. නමුත් මේකට අපි වෙනම ඉන්වෙස්ට් කරලා අලුත් නැත්තම් මේ foreign කෙනෙක් ඇවිල්ලා මේකට ඉන්වෙස්ට් කරනවා නම් ඔවුන් අතහැරලා යනවා ගොඩක් වෙලාවට. ඉතින් මේක ගොඩාක් කාර්යක්ෂම කළ යුතුයි කියලා තමයි මම නම් හිතෙන්නේ. හැබැයි මේ දේවල් සිදුවිය යුතුයි. මොකද අපි ඒ sensitive areas උදාහරණයක් විදියට මේ NBRO එකෙන් ඇවිල්ලා පොළොව ගැන ටෙස්ට් කරන්න ඕනේ නැත්නම් අපි බිල්ඩින් හැදුවාම කඩාගෙන ගියොත් ඒකත් ලොකු රිස්ක් එකක්. ඒ වගේ දේවල් කළ යුතුයි. නමුත් මේ දේවල් මීට වඩා ප්ලෑන් කරලා හරියට උන්ටත් ටාගට් එකක් දීලා මේ දිනේ වෙනකොට මේක කම්ප්ලීට් කරන්න කියලා මාස 3-4කින් කම්ප්ලීට් කරන්න වගේ සිස්ටම් එකක් හැදුවොත් තමයි හොඳ මට හිතෙන විදිහට. අපිට රාජ්‍ය ආයතනයක් විදිහට තවත් ආයතනයක් විවේචනය කිරීමක් නෙමෙයි මේ ප්‍රශ්නය යොමු කරන්නට හේතුව ව්‍යවසායකයන් විදිහට බොහෝ දෙනෙක් නැත්නම් ඔබ දේශීය ව්‍යවසායකෙක් නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා විදිහට එන්න පුළුවන් විදේශ රටවලිනුත් ඒ කට්ටියත් ඇවිල්ලා කටයුතු කරගෙන යනකොට මම හිතන්නේ කාලය කියන එක ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඇත්තටම ඒක සඳහා වියදම් කරන්න ඕනේ. ඕකේ. වියදම් කරන්න ඕන මුදලත් ඉතා විශාලයි. ඒක අතරම ප්‍රොජෙක්ට් එකකට දාන්න පුළුවන් නම් ඒ ඉන්වෙස්ට්මන්ට් එකත් ලොකු වියදමක් යනවා. මම හිතන්නේ දැන්ට ලක්ෂ 20කට එහා පැත්තේ 2 මිලියන් වලට එහා පැත්තේ කොස්ට් එකක් අපිට ගිහින් තියෙනවා. සාම කියන්නේ මේවා වලට විතරක්. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේ දේවල් අතහැරුණාම ඉතින් ඒ වගේ දේවල් පුළුවන් තමයි අවම කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව මම ඊට අමතරව මම අලුතෙන් පටන් ගන්න නිෂ්පාදකයන්ට දෙන අවවාදයක් තමයි හැම වෙලාවෙම බලන්න නැති දෙයක් ඉදිරිපත් කරන්න සහ එක්ක හදන දේ තාම හොඳ ක්වොලිටියට හදන්න. ප්‍රයිස් එක මුලදී ගැටලුවක් වෙන්න පුළුවන්. කවදාවත් අර අඩු ප්‍රයිස් එකකට ලෝ ක්වොලිටි බල්ලුවක් හදනවා කියන එක කරන්න අමාරුයි. මොකද ඒකට විශාල ව්‍යාපාර කියන්නේ බල්ක් කරන අයත් එක්ක ටිකක් ඒක කරන්න අමාරුයි අලුත් නිෂ්පාදකයෙක්ට. හැම වෙලාවෙම අලුත් දෙයක් සහ හොඳ ක්වොලිටි දෙයක් නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්න. වියදම ටිකක් වැඩි වෙයි. අපේ ප්‍රයිස් එකත් වැඩි වෙයි. හැබැයි ඒකට ගැනුම්කරුවෝ හොයාගන්න බැරිම වෙන එකක්. කියන්නේ බැරිම වෙන්නේ. ඒකට යම්කිසි ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ අනිත් දේවල් පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඒකින්ද ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හැම වෙලාවෙම නිෂ්පාදනයක් කරන්න බලනවා නම් මොකද අපි සාමාන්‍ය දැන් LED ලයිට් ගත්තොත් 50 වොට් බල්බ් එකක් රුපියල් 2500ට මාකට් එකේ තියෙනවා. අපි විකුණන ලයිට් එකක් 7500ක් 8500ක් වෙනවා. නමුත් අපි ටාගට් කරන්නේ අර ඉන්ඩස්ට්‍රියල් ලයිට්ස් වල ඉන්ඩස්ට්‍රීස් වලට. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට හම්බෙන්නේ හොඳ ක්වොලිටි බඩුවක්. ඒකට මේන්ටේනන්ස් කොස්ට් එක අඩු වෙනවා. සමහර විට අර 50 වොට් එකේ ඇත්තටම අර කඩෙන් ගන්න එකේ 50 වොට් එකේ මේ එළිය තියෙන්නේ 30 වොට් වගේ එළියක් තියෙන්නේ. ඉතින් අර නියම අවශ්‍යතාවය හම්බ වෙන්නේ. නමුත් මේක දැම්මෙන් පස්සේ අපි අවුරුදු 2 අවුරුදු 5 දක්වා මේ වරන්ටි දෙනවා. ඊට පස්සේ සර්විස් වරන්ටි එකක් දෙනවා තව අවුරුදු 7ක්. එතකොට ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා අපිත් එක්ක වැඩ කරන්න. හැම වෙලාවෙම අර විශ්වාසය තමයි අපි මේ වගේ ප්‍රොඩක්ෂන් කරන බිස්නස් එකකදී අපි ක්වොලිටි එක රිලයබිලිටි සහ මේ සර්විස් එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක කරනවා නම් යම් කිසි කාලයක් යනවා. බිස්නස් එකක් පටන් ගන්න අද බිස්නස් එකක් පටන් අරගෙන හෙට ලාභ ගන්න බෑ. සාමාන්‍ය අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් යනවා. ඉතින් ඒ හින්දා ඉවසීම තියෙන්න ඕනේ. ඒ ටික තමයි විශේෂයෙන්ම මතක් කර යුත්තේ. හිතවතුනි අපි සාකච්ඡාවේ අවසානය කරයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබට හිතවත්ව සිහිපත් කරනවා. ඔබට යම්කිසි තවත් निराකරණ කරගත යුතු තැන් තියෙනවා නම් සාකච්ඡා කරගත යුතු තැන් තියෙනවා නම් මේ වේදිකාව වේදිකාව අපනාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බ්‍රහස්පතින්දා පෙරවරු 9:30 ඉඳන් අපි මේ ඔබත් එක්ක රැඳිලා ඉන්නේ. ඔබට අවස්ථාවක් තියෙනවා අපේ හිතවතත් එක්ක අපි ව්‍යවසායකයත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ ගැටලු निराකරණය කරගන්න. හොඳයි අපිට Facebook අද ලයිව් එක ක්‍රියාත්මක වුණ නැති හින්දා ඒ හරහා ආපු ගැටලු නැහැ. එහෙමනම්
අපි ඔබතුමාව අවසානයේදී සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳව අපි දුරකථන අංක වීඩියෝ දර්ශනදී තිබුණා. නමුත් මේ වෙලාවෙත් අපි සඳහන් කරනවා නම් හොඳයි. ඔබ කොහොමද අපේ හිතවතුන්ට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ? ඔය දැන් එක මහත්තයෙකුත් ඇහුවා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද කියලා. ගැටලුවක් නැහැ. ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. පොඩි ගැටලුවක් තියෙන අර සමහර වෙලාවට ගොඩක් වෙලාවට බිසි වෙලා ඉන්නේ හැම වෙලාවෙම. ඉතින් ඒකින්ද මේ මම කිව්වේ ඒකයි අර කට්ටියක් වගේ එනවා නම් ඒක අපිට පහසුයි. මගේ නම්බර එක 076යි 454යි 44යි 04 076යි 454යි 44යි 04 මම හිතන්නේ අපේ chat box එකෙත් මේ වෙලාවේ නම්බර එක ඉදිරිපත් කරයි අපේ ලසන්ත මහත්මයා. එතකොට නම්බර එක මම නැවතත් සිහිපත් කරන්නම් 076යි 45යි 4 3යි 04. හොඳයි අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක ටික දාලා තියෙන අපේ තාක්ෂණික සහාය ලබා දෙන හිතවතුන් අපිට තවත් ගැටලු ඉදිරිපත් වීමට නැති හැඩයි. හොඳයි අපි වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙමනම් අපේ සුජීව මහත්මයා ව්‍යාපාරික අංකුර විදිහට ඉදිරියට එන්න උත්සාහයක් දරන අපනයන කෘෂි ක්ෂේත්‍රයේ අපේ පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකික වැසියන්ට අපි ආරාධනා කරනවා ඔබ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න කියලා. අවසාන වශයෙන් ඔබට පුළුවන් ඔවුන්ට යමක් කියන්න රටේ සම්මානනීය අපනයන කරුවෙක් ව්‍යවසායකයෙක් විදිහට මේ පුංචි පැල කොහොමද මහා වෘක්ෂයක් බවට පත් කරගන්නේ? ඔය ඇත්තටම එතෙන්දී තමයි මම කිව්වේ අපි ගොඩක් වෙලාවට අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන අපි කැමති දෙයක් පටන් ගන්න ඕනේ ආස දෙයක්. මොකද ටික කාලයක් යනකොට නැත්නම් එපා වෙනවා. මොකද ව්‍යාපාරයක් පහසුවෙන් කරන්න බෑ ගැටලු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ගැටලු වලට මුහුණ දෙන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි වැඩ කරනකොට අපි කැමති දෙයක් පටන් ගත්තොත් අපිට ලේසි. අනික අපි ඒ දේ කරන දේ ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම අපි මොකද්ද පටන් ගන්න ඒක අපිට ප්‍රෞද්ගලිකව කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් හොඳයි. මම කතා කරන මහා පරිමාණ බිස්නස් එකකදී මේක වෙනස්. අපි දැනගෙන හිටියත් නැතත් අපිට මැනේජ් කරන්න පුළුවන් නම් කරගෙන යන්න හැකියි. නමුත් ව්‍යවසායකෙක් විදිහට පටන් ගන්නකොට අපිට කරන්න පුළුවන් දෙයක් අපි පටන් ගන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපි මේක මේ ව්‍යාපාරයක් කරනකොට අපි දැනගන්න ඕනේ අපේ ලාභය අද ව්‍යාපාරය කරලා හෙට ගන්න බෑ. අපිට අවුරුද්දක් විතර යනවා ලාභයක් උපයන්න සමහර විට. ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර ව්‍යාපාර නම් පොඩි දේවල් වලින් කියන්නේ පොඩි කාලයකදී අපිට ලාභ ලබන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තොත් ස්ටේබල් වෙන්න අවුරුද්දක එකමාරක් යනවා. ඒ කාලය තුල තමන් සර්වයිව් වෙන්න ඕන. තමන් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක කරොත් තමයි අපිට පැහැදිලිවම ඉස්සරහට යන්න පුළුවන්. අනික අපි වියදම් කරනකොට අපේ අනවශ්‍ය දේවල් වලට වියදම් කිරීම පුළුවන් තරම් ගොඩක් අය දැන් බිස්නස් එකක් කරගෙන යනකොට ඉන්කම් එකක් එනකොට ඒක අනවශ්‍ය දේවල් වාහනයක් ගන්න එහෙම නැත්නම් ගේ හදන්න ඒ වගේ දේවල් වලට ඉන්වෙස්ට් කරනවා. අර තමන් ඒ කරන බිස්නස් එකෙන් පඩියක් අරගෙන ඒක මේවා කරන්න. අනික එක තමයි ගොඩක් වෙලාවට අපි දෙයක් ප්‍රයිස් කරනකොට අපේ ලේබර් කොස්ට් එක අපි කරන ලේබර් කොස්ට් එක අපි දාන්නේ නැහැ ඒකට. ඊට පස්සේ අපිට තව කට්ටිය වැඩි කරගන්න බෑ. මොකද අපි ලේබර් කොස්ට් එකක් එතෙන්ට දාලා නැහැ. එහෙනම් එක්ස්පෑන්ඩ් කරගන්න බෑ. ඒකින්ද හැම වෙලාවෙම තමන් කරන වැඩෙත් ඒකට වැලියු එකක් දෙන්න. ඒකට වටිනාකමක් දෙන්න. ඒකත් එක්ක ප්‍රයිස් කරන්න. ප්‍රයිස් කරලා දෙන්න. සමහර විට අමාරුයි ප්‍රයිස් එක වැඩි වුණාම ගැටලු වෙනවා. නමුත් මුල් කාලේදී අපිට ඕනනම් පොඩි මාජින් පොඩ්ඩක් අඩු ගානකට ලාභයක් නැතුව දෙන්න පුළුවන්. කරගෙන ගිහිල්ලා ඉස්සරහදී අපිට ටික ටික ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. නමුත් අපි දැනුවත් වෙන්න ඕනේ අපිට මෙච්චර කොස්ට් එකක් යනවා කියන එක පිළිබඳව. ගොඩක් වෙලාවට අර ගෙවල් වල බඩු හදන අය හිතනවා ඒක ලේබර් කොස්ට් එක තමන්ගේ වියදම එතෙන්ට දාන්නේ නැහැ. ඒකත් එක්ක හරි අමාරුයි. මොකද ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න බෑ අපිට. ඉතින් ඒක එකක්. අනික් එක තමයි හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. අවශ්‍ය තැනදී තීරණ ගන්න පසුබට වෙන්න ඕනේ නැහැ. අනික තමන් යම්කිසි මුදලක් අතේ තියාගෙන බිස්නස් එකකට බහිනවා නම්
එතෙන්දී අපි වියදම් කළ යුත්තේ එකකින් 50%කට අඩු ප්‍රමාණයක් තමයි මුලදී. මොකද අපි වැඩේට බැස්සයන් පස්සේ තමයි අපිට තියෙන්නේ අර පැත්තට ගියොත් හොඳයි නැත්නම් මේ පැත්තට ගියොත් හොඳයි කියන එක අපිට දැනෙන්නේ ව්‍යාපාරය ටිකක් කරගෙන ගියාන් පස්සේ. එතකොට අපිට ඉන්වෙස්ට් කරන්න මුදලක් තිබිය යුතුයි. ඊළඟට අනික් එක තමයි හැම වෙලාවෙම අපි බලන්න ඕනේ මේ ඉන්වෙස්ට් කරනකොට අර මං කිව්වා වගේ දැන් මැෂින් එකක් දැන් අපි අතින් කරන වැඩේට මැෂින් එකක් ගන්නවා නම් ඒ මැෂින් එක පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා ගත යුතුයි. එහෙම නැති වුණොත් තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විදිහ නෙමෙයි සමහර විට ලොකු කැපැසිටි එකක් තියෙන එකක් ගත්තොත් ඒකට යන ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක වැඩි, ඒවා රිපෙයාර් කරන්න යන කොස්ට් එක වැඩි. ඉතින් ඒකට ඒ ලෙවල් එකේදී අපිට අවශ්‍ය මැෂින් එක තෝරා ගන්න වෙනවා. ඒ වගේ දේවල් අපි හැම වෙලාවෙම අනුගමනය කරන්න ඕනේ. අනික් එක තමයි තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නකොටම තමන්ගේ ඔළුවේ තියෙන්න ඕන සිහිනයක්. ඒ සිහිනය හැම වෙලාවෙම කනකොට බොනකොට නිදා ගන්නකොට ඒක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට අර law of attraction කියලා තියෙන්නේ විශ්වයේ ආකර්ෂණ නීතිය කියලා. එතකොට අපිට අවශ්‍ය දේවල් එකතු වෙනවා. ඉතින් ඒකින්ද අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපි කරන දේ අවසානයේ අපි යන්නේ කොතනද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒක හැම වෙලාවෙම සිහිනයක් විදියට තියෙන්න ඕනේ. අපේ වාහනයක් ගන්නවද අපේ ඉන්නේ මේ වගේ ගෙදරක යම්කිසි කාලයක් යනකොට මේ ව්‍යාපාරෙ මෙච්චර දුරට පුළුල් වෙලා තියෙන්න ඕනේ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඒක ඔළුවේ තියෙනකොට තමයි අපි මේ අපිට අවස්ථා හම්බ වෙන්නේ ඒකට අවශ්‍ය දේවල් එකතු කරගන්න. ඉතින් ඒ ටික තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඊට අමතරව මහන්සියලා වැඩ කරන්න ඕනේ පළවෙනිම දේ. හැම වෙලාවෙම අපි මුල් කාලේදී රැල් දවල් නැහැ වැඩ කරනවා. මමයි වයිෆුයි තමයි ආයතනය පටන් ගත්තේ. ඉතින් එතකොට අපි ලොකු මහන්සියක් දන්නවා. සමහර වෙලාවට අපි දැන් මම ප්‍රොෆෙෂනල් ඉන්ජිනියර් කෙනෙක්. හොඳ ජොබ්ස් දෙකක් කරලා ආවත් මම මේ වැඩේදී හැම වෙලාවෙම බහැලම වැඩ කරනවා. රැය සමහර විට අපි දෙන්න රැය වෙනකල් බඩු අදිනවා මෙවුවා කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම අලුත් දෙයක් පටන් ගන්නකොට අපි ඉන්වෝල්ව් වෙනවා. දැන් LED light කම්පැනි එක අපේ දුවනවා දැනට. මේක අපි අලුත් කම්පැනි එකකින්ද අලුත් ඉනෝවේෂන්ස් කරන හින්දා අපි ගොඩක් වෙලාවට ඉන්වෝල්ව් වෙනවා අපි දෙන්න. එතකොට ඒ වගේ දේවල් ඇත්තටම විය යුතුයි මම හිතන්නේ. හાર્ඩ් වර්කින් තියෙන්නම ඕනේ. හොඳයි. නවීය දේවල් තුලින් තමයි ව්‍යවසායකයෙකුට තව ඉදිරියට තමන්ගේ ගමන් මඟ ගෙනියන්නට පුළුවන් වෙන්නේ. ඒකම සිහිපත් කරන අපි අද දවසේ සාකච්ඡා කළේ ඩොලර් උපයමු ඊතර දිනමු තේමාව යටතේ අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ 3 වෙනි අදියර යටතේ ගුණාත්මක නිෂ්පාදන අලවියෙන් දෙස් විදෙස් වෙළඳපොළ ජයගත් සම්මානීය අපනයනකරුවෙක් ව්‍යවසායකයෙක් එක්ක තමයි සාකච්ඡා කළේ. ඒ තමයි ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහත්මයා. ඒකම සිහිපත් කරනවා මේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහත්මයා වුණාට ඔබට දැනෙන්නට ඇති ඔහුත් එක්කම මේ ව්‍යාපාරය මෙතනට ගෙන එන්නට ඔහුගේ ආදරණීය බිරිඳ ලබා දුන්න දායකත්වය. ඉතින් මෙවැනි පිරිසකගේ දායකත්වයත් එක්ක ආරම්භ කරලා දැන් අවසානයේ වෙන විට විශාල පිරිසක් එක්ක මේ කටයුත්ත කරගෙන යනවා. ඒ අපේ සේවකීන් නෙමෙයි, ඒ අපේ උදව්කරුවන් විදිහට නැත්නම් අපිට සහාය වන්නන් විදිහට සලකලා තමයි මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. එතකොට ඉතා හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගීමේ හැකියාව ලැබිලා තියෙනවා මෙතුමාට. හොඳයි, එහෙනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. හිතවතුනි, ඔබට නැවතත් පුළුවන් අඟහරුවාදා දවසේ අපේ Zoom වැඩසටහන අපේ භෝග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා. ඒකම අපි බ්‍රහස්පතින්දා දවසේ Zoom වැඩසටහන ඔස්සේ ඔබව ව්‍යාපාරික ලෝකයේ ව්‍යවසායකයෙක් බවට පත් කරන්නට අවශ්‍ය දැනුම කුසලතාවය ලබා දෙන්නටයි අපි මේ වැඩසටහන් මාලාව පවත්වාගෙන යන්නේ. එමනම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද දවසේ බ්‍රහස්පතින්දා ගෙන ඩොලර් උපයමතර දිනම වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. මා සිහිපත් කරන්නම් වැඩසටහන මේ ආකාරයෙන් ඔබට සමීප කරන්නට අපිට සහාය දැක්වූ පිරිස පිළිබඳව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවි, ඒ වගේම අධ්‍යක්ෂ සංවර්ධන කුල රණවීර මහතා, වැඩසටහන අධ්‍යක්ෂණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා, ඒ වගේම YouTube සහ තාක්ෂණික සහයෝගය අපිට ලබා දුන්නේ අපේ ජයතිලක මහතා, එක්කම Facebook සජීවීකරණය අපිට ලබා දෙන්නේ ලසන්ත අබේරත්න මහතා. ඒකම මේ වැඩසටහන මේ ආකාරයෙන් සම්බන්ධීකරණය කරමින් ඔබ අප සියලු දෙනාම ඒකරාශී කරන්නේ සම්බන්ධීකරණ නිලධාරී චලනී අත්තනායක මහත්මිය.
ඉතින් එහෙමනම් අපි අද දවසේ විශාල කාර්යයක් තියෙන මොහොතක තමගේ ව්‍යාපාරය ඒ සිහිනය කරා ගමන් කරන මොහොතක ඔබ වෙනුවෙන් වටනා කාලය වෙන් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණ ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව විජේසිංහ මහතාණෙනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වැඩසටහන සජීවී ආකාරයෙන් අපේ පාර්ශ්වකරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටත් පෞද්ගලිකවත් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ අනාගත සිහිනේ ඒ ආකාරයෙන්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවස අපි සමගන්නවා එහෙමනම් මම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ සිට රවි ජයසූරිය අයිබෝවන් බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්ත අද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපිත් එක්ක ගොඩක් වැඩ කරනවා ඉතාම ශක්තිමත් ආයතනයක් රජයේ ආයතන ගත්තාම ඇත්තටම මම දකින විදිහට ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන වලින් ඉතාමත් කාර්යක්ෂම ආයතනයක් තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. සහ මේකට සහභාගී වුණු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්.